පළවෙනි දවස් වගේ භාගයේ ඇටෙන්ඩන්ස් එක කමන්නේ අපි කරගෙන යමු. දැන් ගිය සතිය නෙවෙයි ඊට කලින් සතිය. පළවෙනි සතිය ආපු කට්ටියට නම් මතක ඇති කියලා හිතනවා අපි ක්‍රිස්ටල් ස්ට්‍රක්චර් එකේ ගැන කතා කරා. ක්‍රිස්ටල් ස්ට්‍රක්චර් කොටස් අපි 4ක් තියෙනවා කියලා කිව්වා. අපි ගැන වැඩිදුර දැන් බලන්න යන්නේ මේ පළවෙනි එක සිම්පල් කියුබ්. දෙවෙනි එක බොක්ස් සෙන්ටර්ඩ් කියුබ් BCC කියලා මේක SC කියලා කිව්වා. තුන්වෙනි එක FCC face centered cubic. හතරවෙනි එක HCP hexagon HCP hexagonal මට මතක නැහැ නම. hexagonal close packed. හරි මේක ගැන වැඩි ඕන වෙන්නේ නැහැ මේ යූස් එක අඩුයි. මොකද යූස් එක අඩුයි. මේ තුන තමයි අපේ MCQ වලින් ආසන්න වශයෙන් 10ක් කියලා කියන්න පුළුවන්. ගොඩක් කරුණු අහන දැන් අද අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙන්නේ මිලා ඉන්ඩිසස් කියලා කොටසක්. දැන් මේ ප්‍රශ්න දෙක බලලා අපි ඒකට යමු. හරි. දැන් මේ ප්‍රශ්නේ බැලුවොත් අහන්නේ find the diameter of the largest atom that could migrate through or be a කොටස be placed within a void space in a simple cubic lattice with a lattice parameter of 2 angstrom. හරිද? ඒතකොට දැන් මේ කියපු ගමන් දැන් සිම්පල් කියුබික් එක මොන වගේද කියලා මතක් වෙන්න ඕනේ. හරිද? අර යුනිට් සෙල් එකක සිම්පල් කියුබික් එක කියන්නේ මොකක්ද කියන එක මතක් වෙන්න ඕනේ. මේ තියෙන්නේ. මේක තමයි සිම්පල් කියුබික් එකේ යුනිට් සෙල් එක කියන එක ඔලුවට එන්න ඕනේ. හරි? දැන් මේකේ ප්‍රශ්නෙන් අහන්නේ ඩයමීටර් එක හොයන්නලු අර ලොකුම ඇටම් එක මේක ඇතුලෙන් යන්න පුළුවන්. මයිග්‍රේට් ත්‍රූ කියන්නේ මේ යුනිට් සෙල් එක ඇතුලෙන් යන්න පුළුවන්. දැන් මෙහෙම කියන්න පුළුවන්. මෙන්න මේ පැත්තෙන් මේ ඇටම් එක තියලා කියලා හිතන්නකෝ. ඒ ඇටම් එක මේ පැත්තෙන් ඇතුළට ගියොත් අනිත් පැත්තෙන් එළියට එන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් මෙන්න මේ ෆේස් එකෙන් එළියට එන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොම හරි. ඇතුළට ගියොත් මේ පැත්තෙන් කොහෙන් හරි එළියට එන්න පුළුවන්. මයිග්‍රේට් ත්‍රූ. එහෙම වෙන්න පුළුවන් ලොකුම ඇටම් එක මොකක්ද කියලා දැන් අහලා තියෙන්නේ. හරි. ඒක ඩයමීටර් එක ගන්න ඒ පාර්ට් එක වල. ඉතින් අපිට ඕක මෙහෙම ගන්න පුළුවන් නේ. අපිට තේරෙනවානේ දැන් මේක ඇතුළට යන තැනින් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මැද නම් කොහොම හරි වොයිඩ් ස්පේස් එකක් තියෙනවානේ. ඉතින් මෙතන මේ ෆේස් එක සලකලා අර මේ කොටු කරලා තියෙන මේ කොටු කරලා තියෙන ෆේස් එක ගන්නකො. මේ ෆේස් එක සලකලා මේ ඇතුළට යන්න පුළුවන් ලොකුම ඇටම් එකේ ඩයමීටර් එක අපි හොයාගන්නවා. ඒක හොයාගත්තා නම් ඇති නේද? මොකද දැන් ඇතුලේ ඇවිල්ලා මේක මැද මේ කියුබ් එක මැද ඇවිල්ලා වොයිඩ් ස්පේස් එකක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ එතනින් ගමන් කරනවා. කොහොම හරි මේක ඇතුළට යවා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් එළියට යවා ගන්නත් පුළුවන්. නේද? මොකද මේකේ පැති 6ෙම මෙන්න මේ ස්පේස් එක සමානයි. ඒ නිසා මේ මෙන්න මෙහෙම මේ ඇටම් එකේ ඩයමීටර් එක හොයාගත්තා නම් හරි. මෙන්න මේ ඇටම් එකේ මේක ඇටම් එකේ ඩයමීටර් එක හොයාගත්තා නම් හරි. ඒක අපිට ලේසියෙන් හොයන්න පුළුවන්. අපිට දීලා තියෙනවා මොකද්ද මේ ලැටිස් පැරාමීටර් එක ඇම්ස්ට්‍රම් 2යි කියලා. ලැටිස් පැරාමීටර් කියන්නේ මොකද්ද? මේක ඒක ඇම්ස්ට්‍රම් 2යි නම් අපි දන්නවා දැන් මේක යට හොයලා ඇති උත්තරේ. මේකේ මේ ඇනිමේෂන් එකක් තියෙන කියලා දාලා තියෙනවා. මේක දැන් PDF එකක් නිසා ඒක ඇනිමේෂන් එක පේන්නේ නැහැ. මෙන්න ගිහිල්ලා ගේගෙන එක. ඇටම් එක. ඒක මේ ලෙක්චර් එක වෙන්නයි. සිවාහර්ස. For a migration to happen, the foreign atom should be able to enter and exit through the face centers. මෙතනින් ඇතුළට ගියොත් කොහෙන් හරි එළියට එන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතනින් මේ ඇටම් එක ඩයමීටර් අපිට ගන්න පුළුවන්. ඩයගනල් එකේ දිග අපි දන්න ඕනේ මූල 2යි කියලා. මූල 2යි සමාන වෙනවා මේ ඩයමීටර් එක ධන 2යි r. 2යි r කියන්නේ උතන මොකද්ද? r කියන්නේ අපේ ලැටිස් එකේ තියෙන ඇටම් එකක අරය. අපිට දැන් කියන්න එපා දැන් මේ මොකද්ද?
මේ ලැටිස් පැරාමීටර් එක විතරයි දීලා තියෙන්නේ මේ R එක දීලා නැහැ කියලා. ගිය සතියේ අන්තිමට ඒක තමයි බැලුවේ අපි. මොකද්ද R V අතරේ සම්බන්ධය අපිට ඕන එක ගන්න පුළුවන්. ඔයාලට මතක ඇති මේක නම් ලේසි. 2R equals A නේ. 2R equals A simple cubic එකක. එතකොට ඉතින් ඕක සුළු කරලා තන උත්තරය අරන් තියෙනවා. සුළු කිරීම නම් ඉතින් මම ඉතින් කී කී යන්න නැහැ ඉතින්. මේ ලොකු දේවල් නෙමෙයිනේ. අර තේරුම් ගන්න අමාරු කොටස මොකද්ද? ඒක විතරක් මම කියලා දෙන්න. හරි. අද ලොකු කොටසක් තියෙනවා මේ කවර් කරන්න. මිලා ඉන්ඩිසස් වලින් පස්සේ තව කොටසක් තියෙනවා. හරි. Largest foreign atom that could enter through the face. හරි. ඒක තමයි පළවෙනි කොටස. දෙවෙනි එක අහන්නේ be placed within a void space in a simple. void space එක මොකද්ද මේකේ තියෙන මැද තියෙන void space එක ගැන තමයි කියන්නේ. largest atom. ඒ කියන්නේ දැන් ඔතන තියෙන ලොකුම void space එක කොහෙද තියෙන්නේ? simple cubic එක. void space කියන්නේ හිස් අවකාශය. හරිද? හිස් අවකාශය ලොකුම හිස් අවකාශය තියෙන්නේ මේකේ මැද නේද? මේ cube එකේ හරි මැද හරි සෙන්ටර් එකේ. කියන්නේ මෙතන මම ඒක පෙන්නන්න විදියක් නැහැ. කපලා බැලුවොත් මෙන්න මේ තියෙන මේක ගත්තොත් මේක හරි මැදනේ. මැද තමයි මේකේ ලොකුම void space එක තියෙන්නේ. එතන තියන්න පුළුවන් atom එකේ diameter කීයද කියලා බලනවා හරි. ඒක බලන්න කොහොමද? අපි මේ cube එක හාස් 4 කපනවා. මෙන්න මෙහෙම. මෙහෙම කපමු. මේ පැත්තට කපුවොත් අපිට මේ දැන් මැද atom එකක් තියුවා කියලා හිතමු. ඒකට තියුවා කියලා හිතුවොත් ඒකත් එක්ක මේක කපලා එන්න රූපය අඳ ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔව්. මෙන්න මෙහෙම අඳ ගන්න පුළුවන්. මැද ඔය අපි දැන් void space එකේ තියන්න පුළුවන් ලොකු atom එක තියලා තියෙන්නේ. එතකොට ඕකෙත් පේනවා මේක R මේක 2 මේක 2යි R දැන් 2 R නෙමෙයි. මේක අපේ diameter එක අපේ ඕන diameter එක මේක R 2යි R තන D equals මූල 3යි A. මූල 3යි A උනේ කොහමද? ඒක මැදින් එක අපේ cube එකේ යට මූල 2යි A side එකයි A. ඔය අපි ගිය සතියේ පොඩ්ඩක් කතා කරා අර A එකයි R එක අතර සම්බන්ධය ගනිද්දී නේ. ඕක දැන් මෙහෙම MCQ වලදී දැන් ඕක ටික්මට ඉතින් මතක් වෙන්න ඕනේ හරිද? නැත්තම් අපි හිත ඉන්න ගියොත් මේක දැන් මේක දිග කීයද කියලා ඒක ඉතින් එච්චර තමයි MCQ 60 ගහන්න පුළුවන්. පැයෙන් අපිට MCQ 41 වගේ දැන් ගහන්න පුළුවන් වෙන්නේ. 60ක් තියෙනවා හරිද? MCQ. දැන් ඕගොල්ලන්ගේ අවුරුද්දේ මේ මොකද්ද සිලබස් එකේ චේන්ජ් එකක් වෙනවා කියනවා නැහැ කියනවා හරියටම තීරණයක් නැහැ තාම. ඉතින් අපිට හරියට කියන්න බෑ. ඒ නිසා කොහොමද දැන් මෙහෙම ලෑස්ති වෙමු. හරි. මේක මේ සුළු කිරීම ඉතින් එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ නේ. මේ ඒක R එක අතර සම්බන්ධය දැන් මෙතන දාලා තියෙනවා. මෙතන 2යි R වෙනකොට මෙතන A කියලා දාලා තියෙනවා. A equals 2යි R. දැන් සුළු කරාම මේ වගේ. හරි. මම හිතන්නේ ප්‍රශ්නය හරි ඇති කියලා මොන හරි අවුලක් තියෙනවා නම් chat එකේ දාන්න නැත්නම් mic on කරලා කියන්න. හරිද? හරි අපි ඉක්මනට ඉස්සරහට යමු නැත්නම් වෙලාව යනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. මේකත් හොඳ ප්‍රශ්නයක් මේකත්. වැදගත් ප්‍රශ්නයක්. මේකත් කරලා මෙයන් මිලා ඉන්දිස සිලබස් එකේ තියෙන. හරි. මේක කියනවා iron changes from BCC to FCC at 910 Celsius at which temperature atomic radius also increases from 0.16126 nanometers to 0.130 nanometers. Find the percentage change in volume and percentage change in density on this transition. දැන් මේක අහන්නේ දැන් රත් කරනවලු. යකඩ අරන් රත් කරද්දී සෙල්සියස් 910යි. දැන් යකඩවල යකඩ ද්‍රව වෙන්නේ මොන උෂ්ණත්වයේද 1500 ගාන මර මතක විදිහට. එතකොට දැන් 910 දී වෙනවලු BCC ස්ට්‍රක්චර් එක FCC විදියට මාරු වෙනවලු. හරිද? යකඩ ස්වභාවයෙන්ම BCC ස්ට්‍රක්චර් එකක් තියෙන. එතකොට ඒක ඇවිල්ලා රත් කරගෙන යද්දී 910 දී FCC ස්ට්‍රක්චර් එක විදියට මාරු වෙනවා. ඒ මාරු වෙද්දී මොකක්ද වෙන්නේ? ටෙම්පරේචර් ඉන්ක්‍රීස් කරද්දී ප්‍රසාරණය වෙනවනේ. එතකොට ඒ ප්‍රසාරණය නිසා ඇටොමික් රේඩියස් එකත් මේ අර විදියට වෙනස් වෙනවා කියලා තියෙනවා. Atomic radius also increases from the percentage change in volume and percentage change in density on this transition. The volume එක change වෙනවා නම් කොහොමද density එක change වෙන්නේ බෑ. මොකද උතන ස්කන්ධය කියන එක නියතයනේ. ස්කන්ධය atom වල වෙනස් වෙන්නේ නැහැනේ. හරිද? හරි. දැන් ඕක කොහොමද හදන්නේ? ඕක හදන්න විදිය බැලුවොත් මෙහෙමයි.
අපි සලකන්න ඕනේ කොයි වෙලත් යුනිට් සෙල් එක. හරිද? මොන ගාන දුන්නත් ඔයා හිතන්න ඕනේ යුනිට් සෙල් එක ගැන. හරිනේ? උතන ලියලා තියෙන volume of the material කියන්නේ empty space plus atoms කියලා. මම ඔය අතින් එහෙම ලියලා තියෙන්නේ අර ගොඩක් දුරට අපේ ලෙක්චර් වල මේ අර කටින් කියන දේ. එයා අර පොයින්ට් සමහර ඒවා කියනවා. ඔය ලෙක්චර් නෝට්ස් වල නැති. එයා මේ ප්‍රශ්න දාන්න ගියත් ඒ වලින්මයි ප්‍රශ්න දාන්නේ පේපර් එකට. අර ලෙක්චර්ස් කට් කරන අයට මේ පේපර් එක ලියා ගන්න බැරි වෙනදා පේපර් එක හදන්න. එයා පොඩ අමුතු චරිතයක් ආවමතේ. හරි. Volume of material. Empty spaces plus atoms consider unit cells not atoms. හරි කොයි වෙලේ unit cell එක ගැන හිතන්න. මේතන මෙහෙමයි. BCC එකක් ගත්තොත් කොහොමද තියෙන්නේ? BCC එකක් ගත්තොත් ඉතින් අපිට ඉක්මනට එන්න ඕනේ මේක තමයි BCC නේ. නෑ මේක FCC මේක BCC. ඔව් BCC එක නැද්ද? මේක තමයි BCC එක. මේක FCC එක. හරි. දැන් මේ කියන්නේ මොකද්ද? BCC එකේ ඉද්දී atom එකේ radius එක මෙච්චරයි. FCC එකේ ඉද්දී atom එකේ radius එක මෙච්චරයි. හරිද? හරි. දැන් මේක මේ මොකද්ද FCC හරි? FC මම මේ දැන් මේ ස්ලයිඩ් එකේ තියෙන රූපෙම ගන්නවා ලේසියට. ඔයගොල්ලන් වෙනම ඉතින් අඳින්න නෑ ඇත්තටම අමාරුයි ඒකයි. දල වශයෙන් ඔයාලට කටු වැඩ වගේ කටුවට ඇඳගෙන කරන්න පුළුවන්. හරි. BCC ඇවිල්ලා මොකද්ද 910ට අඩු උෂ්ණත්වයනේ. මේ FCC නේ. එතකොට BCC 0.126 BCC එතකොට atomic radius එක කියන්නේ මෙන්න radius එක R equals 0.126 nanometers. එතකොට FCC එකේදී කියන්නේ 0.130 R equals 0.130 nanometers. දැන් අපිට මේ මොකද්ද AVR අතර ලැටිස් පැරාමීටර් එකේ රේඩියස් එක අතර සම්බන්ධය අපි දන්නවා මේ තියෙන FCC එකේ. එතකොට BCC එකෙත් දන්නවා මේ තියෙන. හරි. දැන් උතරින් මොකක්ද හොයාගන්න පුළුවන්? A එක හොයාගන්න පුළුවන්. A කියන්නේ මොකද්ද? මේ පැත්තක දිගනේ. ලැටිස් පැරාමීටර් කියන්නේ කෙලින්ම කියුප් එකේ පැත්තක දිග. හරි. ඒක හොයාගන්න පුළුවන්. මම දැන් මේ සුළු කරන්න යන්නේ නැහැ. වෙලාව නැහැ මට. හරි. ඔයාලා ඒක කරගන්න. මේ කැල්කියුලේටර් පාවිච්චි කරන්න පුළුවන්. හරි. දන්න නැති කියලා හිතනවා. මේ අතින් සුළු කර ඉන්න ඕනේ නැහැ. මේ කැල්කියුලේටර් එක හැමෝම ගන්න වෙනවා කොහොමද? දැන් අරගෙන පොඩ්ඩක් ඒක අතර හුරු කරගන්න. මේ තෝර විභාගෙදී ලේසි. සමහරව අපේ බැච් එකේ මම දැක්ක ලොකු වැරද්දක් තමයි අර උන් මේ කැල්කියුලේටරේ අතර ගන්න විභාගයට කලින් දවසේ. හරි. එතකොට දැන් ඕකේ තියෙන ඔප්ෂන්ස් ඇතුළට ගිහිල්ලා මොකද්ද කරන්න පුළුවන් අනුකලනය අවකලනය ඊට පස්සේ දැන් මේකත් කරන්න පුළුවන් ආයෙකත් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ ඒ තරමට මේ කෑලස්. ඒද දැම්ම පොඩ්ඩක් අර කැල් එක අරගෙන ඕකේ තියෙන දේවල් ඔබලා බලන්න. එන වැඩ ගොඩක් කරගන්න පුළුවන්. හරි. විභාගෙදී ඒතර ලේසි. ටයිම් එක ඉතුරු කරන්න පුළුවන්. හරි. මේ දැන් මොකද්ද කීයේ මෙතන මේ ලැටිස් පැරාමීටර් එක හොයාගන්න පුළුවන්. හරි. ලැටිස් පැරාමීටර් හෙව්වම මේ යුනිට් සෙල් එකක වොලියුම් එක හොයන්න පුළුවන්. මේ යුනිට් සෙල් එකක වොලියුම් එක හොයන්න පුළුවන්. අපි කියමු දැන් FCC එකේ වොලියුම් එක V2 කියලා BCC එකේ වොලියුම් එක V1 කියලා ගමු. හරි. දැන් මොකද්ද වෙන්නේ 910 නේ FCC වෙන්නේ. සෙල්සියස් එක 910යි. එතකොට දැන් අහන්නේ මොකද්ද percentage change in volume. එතකොට කෙලින්ම අපිට යුනිට් සෙල් එකේ වොලියුම් එකේ change එක percentage එකක් විදිහට කිව්වනම් හරි. හරි ඊට එහා දෙයක් හිතන්න නැහැ. අපි කොයි වෙලේ යුනිට් සෙල් එකේ change එක තමයි සම්පූර්ණ පදාර්ථයේම change එක වෙන්නේ. හරි. ඒ මොකද යුනිට් සෙල් එකතු වෙලානේ ඕක හැදලා තියෙන්නේ. හරිද? අයන් කැලලක් ගත්තොත් ඒකේ මොකද්ද ලැටිස් එක හැදලා තියෙන්නේ මේ යුනිට් සෙල් වල එකතු. යුනිට් සෙල් එක අපි අර්ථ දක්වන්නේ කොහොමද? යුනිට් සෙල් එක අර්ථ දක්වන්නේ XYZ කියන දිශා තුනේම යුනිට් සෙල් එක අපි තියාගෙන ගියොත්. ඒ කියන්නේ බිල්ඩින් බ්ලොක්ස් වගේ තියාගෙන ගියොත් අපිට මේ ලැටිස් එක හදා ගන්න පුළුවන් කියලා තමයි ඒක අර්ථ දක්වලා තියෙන්නේ. හරිද? යුනිට් සෙල් එක චේන්ජ් වෙනවා කියන්නේ සම්පූර්ණ පදාර්ථයම චේන්ජ් වෙනවා. මම දැන් මේ කියන එක වේගය වැඩි නම් නැත්තම් මොනවාරි තේරෙන්නේ නැත්තම් මෙසේජ් එකක් දාන්න ඉක්මනට. හරිද? කවුරුත් රෙස්පොන්ස් කරන්නේ නැහැ ඉතින් ඒක. එතකොට දැන් මේකේ වොලියුම් චේන්ජ් එක මොකද්ද? වොලියුම් චේන්ජ් එක ඇවිල්ලා දැන් මේකේ රේඩියස් එක වැඩි වෙනවා කියන්නේ වොලියුම් එක වැඩි වෙන්න එපා. එතකොට
ඇවිල්ලා V2 minus V1 තමයි වොලියුම් චේන්ජ් එක. අපිට ප්‍රතිශතයක් විදිහට ඕන නිසා මේ මුල වොලියුම් එකෙන් බෙදලා ගුණ කරනවා 100%. මේක තමයි වොලියුම් චේන්ජ් එක percentage එකක් විදිහට. හරි ඕක මේ උත්තර ඔක්කොම මම හිතා සුළු කරපුවා ඇති. මෙතන මේ වගුවක් තියෙනවා මම දන්නේ ඕගොල්ලන්ගේ මම දාපු මේක මේ ලියපු නැතුව ඇද්දී ඒක පුරවා ගන්න. මෙතන මෙතන පොඩි දෙයක් කියන්නම් දුකුණා මට දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් BCC එකක BCC එක FCC එක අතරේ පොඩි වෙනසක් තියෙනවනේ. දැන් මේ ඇටම්ස් ගානේ. දැන් BCC එකක ඇටම් ඇවිල්ලා දෙකයි තියෙන්නේ. හරි? 2 atoms. එතකොට FCC එක ඇටම් කීයද? FCC එක ඇටම් මේ ඉන්ටරැක්ට් වෙන කොරේ මැසේජ් එකක් දාන්න ඕන. දැන් කම්මැලි වෙයි. එක ඉන්සෙල් ඇටම් ගන්න. දන්නේ නැහනේ. හතරක් තියෙනවා හරි. හරි කවන්නේ මම කරගෙන යන්න. හරි. එතකොට දැන් මේ ඇටම් ගාන වෙනස් වෙන නිසා මොකක්ද වෙන්නේ? යුනිට් සෙල් කවුන්ට් එක වෙනස් වෙනවා. හරි. මට ඒක තමයි කියන්න බැරි වුණේ. දැන් දැන් M කියලා ස්කන්ධයක් තියෙනවා කියන්නකො යකඩ. ඒ ස්කන්ධය ඇතුලේ යුනිට් සෙල් ගාන දැන් BCC ස්ට්‍රක්චර් එකේ යුනිට් සෙල් ගාන N1 නම් FCC එකේ යුනිට් සෙල් ගාන N2 910ට රත් කරද්දි මොකද කිව්වා? දැන් මේකේ BCC එකේ ඇටම්ස් එක යුනිට් සෙල් එක 2යි FCC එකේ 4යි නේද? එතකොට යුනිට් සෙල් ගාන මොකක්ද වෙන්නේ? යුනිට් සෙල් ගාන භාගයක් වෙනවා. හරිද? යුනිට් සෙල් ගාන භාගයක් වෙනවා. ඒ කියන්නේ N2 N1 බෙදීම 2යි. හරිද? තේරුණාද දැන්? මේවයි. ඇයි දැන් තියෙන ඇටම් ටිකම අපි අලුතින් එලියෙන් ඇටම්ස් එකතු කරන්නේ නැහනේ. එතකොට ඇවිල්ලා දැන් මේක ඇවිල්ලා එක යුනිට් සෙල් එක ඇටම් දෙන්නෙක් ඉන්නවා. මේක 4 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ වගේ යුනිට් සෙල් දෙකක් එකතු වෙලා තමයි එක යුනිට් සෙල් එකක් හැදෙන්නේ. BCC ඉඳන් FCC වෙද්දි. ඒක රත් කරද්දි මොකද්ද වෙන්නේ කියලා හිතන්න දෙයක් නෑ. හරිද? අපිට කරන්න තියෙන්නේ මේ ගාන හදන එක විතරයි. හරි? BCC ඉඳන් FCC වෙන්නේ කොහොමද? මේ සෙල් දෙකක් එකතු වෙන්නේ කොහොමද කියලා ඒ හිතන්න යන්න එපා. හරි? හරි. ඒ නිසා මෙන්න මෙහෙම වැඩක් කරන්න වෙනවා. දැන් මෙන්න මෙතනදී වොලියුම් එක ගනිද්දි අපිට ඇවිල්ලා යුනිට් සෙල් චේන්ජ් එක සලකන්න වෙනවා. හරිද? V1 ගනිද්දි මේ යුනිට් සෙල් n කියන්නේ මොකක්ද මෙතන? number of atoms. number of atoms බෙදලා තියෙනවා number of unit cells නේ. බෙදීම දෙක කියන්නේ. number of unit cells වලින් ගුණ කරගෙන තියෙනවා. එතකොට ඇවිල්ලා මේ චේන්ජ් එක අතන මේ සලකලා තියෙනවා. නැත්නම් හදුවොත් ගාන වැරදි. හරි? මෙන්න මේක සලකන්න ඕනේ. NO2 NO4 කියන එක. ඒක තේරුණාද දන්නේ. වොලියුම් එක ගනිද්දි දැන් M කියන්නේ දැන් M කියන ස්කන්ධය ඇවිල්ලා ඉස්සෙල්ලා BCC ස්ට්‍රක්චර් එකේ තියෙද්දි V1 වොලියුම් එකක් ගන්නවා. ඒ V1 වොලියුම් එක ඇතුලේ යුනිට් සෙල් ඇවිල්ලා n බෙදීම 2 සංඛ්‍යාවක් තියෙනවා. හරි? ඔය M කියන ස්කන්ධයම මේ ඇවිල්ලා BCC. මේක ඇවිල්ලා FCC වුණාම මොකක්ද වෙන්නේ? ඕක V2 කියලා වොලියුම් එක චේන්ජ් වෙනවා. ඒක ඇතුලේ n බෙදීම 4. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? යුනිට් සෙල් ගාන භාගයක් වෙනවා. යුනිට් සෙල් ගාන භාගයක් වෙලා වොලියුම් එක චේන්ජ් වෙනවා. අන්න ඒක සලකන්න ඕනේ. නැත්තම් මොකක්ද වෙන්නේ? යුනිට් සෙල් ගාන එකමයි කියලා ගත්තොත් ගාන වැරදිනවා. හරි? ඒක ගැන පොඩ්ඩක් හිතන්න. ඒ අවුලක් තිබ්බොත් මට නම් පස් වෙලාවක හරි මේ WhatsApp එකේ හරි මැසේජ් එකක් දාන්න ප්‍රශ්නයක් තිබ්බොත් මේක මේ ගාන හදපේක මේ කෙලිම උත්තරේ නම් මම දාලා තියෙනවා හදලා බලන්න. හරි? මේකේ ගාන හදපු එක මේ මම ගා ඇති මම දාන්නම් group එකේ. මම හිතන ප්‍රශ්නයක් නැතුව ඇති කියලා කවුරුත් මැසේජ් එකක් දාලා නැහැ. අපි ඉස්සරහට යමු එනවා. හරි? අද මේ ප්‍රධාන කොටසට එමු. ඊට කලින් මම පොඩ්ඩක් මේ විනාඩි 5ක වගේ බ්‍රේක් එකක් දෙන්නම්. මේක ගැන ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න.
මොනවා ලියා ගන්න තියෙනවා නම් ලියා ගන්න. මේක පොඩ්ඩක් නෝට් කරගන්න. මට විනාඩියක් දෙන්න. හරි මම හිතන වෙලාව ඇති කියලා නෑ විශ්නාට යමු ඉක්මනට. අද මේ ඇවිල්ලා පාඩම මේ මිල ඉන්ඩිසස් ක්‍රිස්ටල් ස්ට්‍රක්චර් එකේම ඊටු කොටස් තමයි මිල ඉන්ඩිසස් කියන්නේ. අපි බලමු දැන් මේ මොකක්ද මිල ඉන්ඩිසස් කියලා කියන්නේ. හරිද? හරි. දැන් අපි ඉස්සෙල්ලාම කිව්වේ මොකද්ද මේ ස්පේස් ලැටිස් එකක් ගැන කතා කරා ඊ සතියේ. මොකද්ද ඇටම්ස් කොහමද ඕඩර් එකක තියෙනවද ඒක ගැන. ඒ කියන්නේ ඇටම්ස් අපි කොහොමද නිරූපණය කරන්නේ කියන එක ගැන. හරිද? අපි මේ ලයින්ස් යන්නේ මොකටද? අපිට අර ස්පේස් ලැටිස් එකේ 3D ගතිය ගන්නනේ. නැත්තම් නිකම්ම මේ ඩොට්ස් වගේ තිබ්බොත් මොන බෝල් වගේ යනොත් අපිට ඒක කොහොමද ඇටම් තියෙන එක ගැන කිසිම අයිඩියා එකක් නැහැ. ඒකයි මම ලයින්ස් වලින් යා කරලා අපි 3D ගතිය ගත්තේ. හරි. දැන් මොකක්ද මේ මිලර් ඉන්ඩිසස් කියන්නේ? මිලර් ඉන්ඩිසස් කියන්නේ ඇවිල්ලා මෙහෙම එකක්. දැන් අපිට දැන් ඇටම්ස් වලට අපිට නමක් දෙන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද? ඇටම් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. යුනික් අයිඩෙන්ටිටි එකක් දෙන්න ඕනේ ඇටම් එකකට. ඒකට තමයි මේ මිලර් ඉන්ඩිසස් කියලා එකක් ගෙනල්ලා තියෙන්නේ. හරිද? ඉස්සරහට අපි තව දේවල් ගැන කතා කරනවා මිලර් ඉන්ඩිසස් ගැන. දැනට දල අදහසක් ගන්න. මේ මෙහෙම. අපි ඇක්සිස් තුනක් අර්ථ දක්වනවා. සාමාන්‍යයෙන් අපි ඒ ලෙවල් වල ඔය අවකලන ප්‍රස්ථාර අදින්නේ xy කියලා. xy කියලා දාලා ඇක්සිස් දෙකක් දාලා මෙහෙම ප්‍රස්ථාරය අදින්නේ. එතකොට ඒ වගේ දැන් මෙතන වැඩිලා තියෙනවා z ඇක්සිස් එකක්. 3D ගතිය ගන්න. හරි? z ඇක්සිස් එකකොත් අර්ථ දක්වලා අපි දැන් මේ ඇටම් වලට යුනික් අයිඩෙන්ටිටි එකක් දෙන්න යනවා. ඒක කොහොමද කියලා බලමු. මම හිතන්නේ දැන් දසුන් සර්ගේ පන්ති යනවා ඇති ඔයගොල්ලන්. එයා වෙක්ටර්ස් කරලා තිබ්බනම් මේ 3D වෙක්ටර්ස් ගැන එහෙම කියලා තිබ්බනම් අයිඩියා එකක් ඇති. නිකන් මේක පොයින්ට් එකක් කියලා හිතන්න. මේ ඇටම් එක ඇවිල්ලා පොයින්ට් එකක් කියලා හිතන්න. හරි? පොයින්ට් එකක් කියලා හිතුවොත් මේක පොයින්ට් එකක් කියලා හිතුවොත්
මේක ඒකක 1යි කියලා හිතුවොත් මේක ඒකක 1යි කියලා හිතුවොත් මේ S කියන පොයින්ට් එකේ ඛණ්ඩාංකය අපිට අත දක්වන්න පුළුවන් නේ. මේ තියෙන 0.11. මොකද මේ 0.11 කියන්නේ? එහෙමයි. x y z. normally අපි කොහොමද මේ ඛණ්ඩාංකයක් අත දක්වන්නේ? 3D දැන් 2D xy එකේ කොහොමද කරේ xy කියන එක විතරක් තියාගෙන ඒ වගේමයි 3D එකෙත් xy z කියලා z විතරක් කඩ කරනවා. හරි. ඒකත් දැන් අපි මේ ඇප්ලයි කරන්න යන්නේ ඇටම්ස් වලට. අපි දැන් ඇටම්ස් කියලා මෙතන ගන්නෙ ඇටම් එක පොයින්ට් එකක් විදිහට කියලා හිතන්න. හරි. එච්චරයි කතාව. හරි. ඒකට මේ ඉස්සෙල්ලම කරන්න ඕනේ අපි මේ O කියන ඔරිජින් එකක් අර්ථ දක්වනවා. හරි. නැත්තම් කොහොමද මේ ඇක්සිස් තුන අර්ථ දක්වන්නේ? ඉස්සෙල්ලා ඔරිජින් එක අර්ථ දක්වන ඊට පස්සේ තමයි ඇක්සිස් ටික අර්ථ දක්වන්නේ. z කියන්නේ මේ දිශාව, z කියන්නේ මෙතන OT දිශාවනේ. අපිට දැන් මෙහෙමයි. දැන් මේක මොකද්ද මේ සිම්පල් කියුබික් එකක්නේ. සිම්පල් කියුබික් කියන්නේ. දැන් සිම්පල් කියුබික් යුනිට් සෙල් එකේ අපිට ඔරිජින් එකද ඇක්සිස් තුන කැමති විදිහට අර්ථ දක්වා ගන්න පුළුවන්. හරි. ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ට මම ඒකට හේතු කියන්නම්. හරිද? මොකද කියන්නේ? හරි. මෙන්න මේකට තමයි කියන්නේ මේ අපි දැන් අර්ථ දක්වත මේ ඛණ්ඩාංකට තමයි කියන්නේ මේ මිලර් ඉන්ඩිසස් කියලා. හරි. මේකේ දැන් ප්‍රධානම අරමුණ දැන් මේ ඇටම් එකට යුනික් ඩෙන්ටිටි එකක් දෙන එක. ඒ හැරෙන්න දැන් මේ ඇටම්ස් තියෙන්නේ මොන ඩිරෙක්ෂන් එකේද? දැන් මේ ඔරිජින් එකට සාපේක්ෂව මේ S කියන ඇටම් එක මොන ඩිරෙක්ෂන් එකෙන්ද තියෙන්නේ? ඒ වගේ දේවලුත් මේ මිලර් ඉන්ඩිසස් වලින් කියන්න පුළුවන්. හරිනේ. අපි ඉස්සරහට යමු. මේ දැන් මම කියන්නේ ඕනම ඔරිජින් එක ඕනම ඇටම් එකක් ගන්න පුළුවන් කියලා. ඔයාලට කැමති නම් V ගන්න. හරි. V ගත්තොත් වෙන්නේ මෙන්න මෙහෙම. z axis එක මෙහෙම උඩට එනවා. x axis එක මෙහෙම එනවා. x axis එක ගත්තේ අපි මොන දිශාවද මෙතන? uv. මේ අකුරු වලින් දිශාව කියන්න පුළුවන්. හරිද? එතකොට z axis එක ගත්තේ මෙතන qe කියන දිශාව. හරි. y axis එක ගන්න මේ පැත්තට. sv. sv. හරි. එතකොට මිලර් ඉන්ඩිසස් කියන යෝගයේ දෙයක්. ඇටම් වලට අපි නිකන් ID එකක් දෙනවා වගේ. ඒවා හිතලා බලන්නකෝ මෙයාට දැන් මේ ඇටම් එකේ මොකද්ද මේ ඛණ්ඩාංගේ මේකනේ. ඒ ඛණ්ඩාංගෙම තව ඇටම් එකකට තියෙන්න පුළුවන්. මේ ඔරිජින් එකට සාපේක්ෂව හරි කතා කරන්නේ අපි. මේ ඔරිජින් එක වෙනස් කරොත් තියෙන්න පුළුවන්. O කියන ඔරිජින් එකට සාපේක්ෂව මේ ඇටම් එකට විතරයි ඒ ඛණ්ඩාංගේ තියෙන්නේ. ඒ මිලර් ඉන්ඩිසස් එක තියෙන්නේ. හරි. හරි. අපි ඉස්සරහට යමු. මිලර් ඉන්ඩිසස් ගැන ගොඩක් දේවල් දිනන කියන්නේ. හරි. දැන් ඒක මොකද්ද කියන්නේ පොයින්ට් එක ගැන. තව එකක්. ඉතාලම වැදගත්. පටලවා ගන්න එපා. දැන් අපි මේ තනි ඇටම් එක ගැන කියද්දි දැන් තනි ඇටම් එක ගැන කියද්දි මේ නොටේෂන් එක බලන්න. හොඳට නෝට් කරොත් ඔයාලට පේනවා මෙහෙම කර්ව්ඩ් බ්‍රැකට්ස් එකක් තියෙනවා. මැද මෙහෙම සංඛ්‍යා තුනක් තියෙනවා. ඉලක්කම් තුනක් තියෙනවානේ. ඒ වගේම කමා තියෙනවා. හරි. එතකොට මේක ඇවිල්ලා වෙනස් වෙන්න බෑ. දැන් මෙහෙම විභාගේ ප්‍රශ්න දෙන්නේ කොහොමද දන්නවද? මෙහෙම එක මෙහෙම මොනවා සිම්පල් කියුබික් සමන් දෙන්නේ නැහැ. සිම්පල් කියුබික් ලේසි වැඩිනේ. මොනවා හරි ෆේස් සෙන්ටර්ඩ් හරි මොනවා හරි එකක් දුන්න කියලා හිතන්නකෝ. දීලා මේ උත්තර තුන දෙනවා දැන් මෙහෙම. උත්තරේ හිතන්නකෝ 1 2 2 මෙහෙම දෙනවා. දැන් 1 2 2 තමයි මේ කණ්ඩාගේ කොහොම හරි. හරි. එහෙම හිතා ගන්නකෝ. එතකොට උත්තර දෙන්නේ මේ උත්තර පහ දෙන්නේ මෙහෙම. මෙහෙම දෙයි. 1 2 2 මොයි වගේ අපි හිර කරමු. ඔතන මොකද්ද බලන්නේ? අපි ඒගොල්ලෝ ඒතකොට ලෙක්චර් එක බලන්නේ අපිට අර නොටේෂන් එක දන්නවද කියලා. දැන් මේකේ ඉස්සරහට යද්දී අපිට එනවා ඩිරෙක්ෂන් එකට. මිලර් ඉන්ඩිසස් ඊට පස්සේ ප්ලේන් එකකට මිලර් ඉන්ඩිසස් අපිට කියන්න පුළුවන් දැන් මේ UT SV කියන ප්ලේන් එකට අපිට මිලර් ඉන්ඩිසස් එකක් දෙන්න පුළුවන්. UT SV නැත්නම් TPR ඔය කියන ප්ලේන්ස් වලට මිලර් ඉන්ඩිසස් එකක් දෙන්න පුළුවන්. ඔය දැන් ප්ලේන් එකක්ද ඩිරෙක්ෂන් එකක්ද පොයින්ට් එකක්ද කියලා අඳුර ගන්න පුළුවන් මෙන්න මේ නොටේෂන් එක. හරි. ඒක මතක තියාගන්න. කර්ව් බ්‍රැකට්
කර්ව් බ්‍රැකට් එකකම තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම පොයින්ට් එකක්. හරි? ඒ කියන්නේ එක ඇටම් එකක්. තනි ඇටම් එකක ID එක. හරි? ඒ වගේම මේ XYZ කියන එක whole numbers. whole numbers කියන්නේ පූර්ණ සංඛ්‍යා. හරි? කවදාවත් fraction එකක් වෙන්නේ නැහැ. භාගේ 4 3 එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් මෙහෙම එකක් තිබ්බත් අපි ඒක දෙකෙන් ගුණ කරලා මේක මේ මොකද්ද whole number එකක් විදිහට තියන්න ඕන. මම ඒක ඉස්සරහට කියන්නේ. හරි? මේ notation එක මත තියාගන්නවා point එකට. හරි? ඊට පස්සේ තියෙනවා මේ direction එකට. ඔයාලට පේන ඇති direction එකකට කොහොමද rotation එක කියලා. මේව කොටු අරහනකුත් උදාහරණයක්. ප්‍රමාණය. හරි? ඔය ටික දැන් අන්තිම වෙද්දී ඔක්කොම එක එක notation ගමයි පහක්ද කොයි දෙනවා මේකේ පහම වෙන වෙනම ඒකට එකට ලියාගෙන සාරාංශයක් කරලා එතකොට මත තියාගන්න ලේසි. දැන් ඉතින් හිතන වැඩි කොහොමද මම මේ මත තියාගන්නේ කියලා ඉස්සරහට යමුකෝ. හරි. එතකොට මේකේ OQ direction එකට දීලා තියෙනවා 110 කියලා එක. ඒක කොහොමද දුන්නේ කියලා බලමු. අර දෛශිකයක් වගේමයි මේක. හරි. direction එකක් කියන්නේ මේක ඇත්තටම directional vector එකක්. හරි. ඇත්තටම. හරි. දැන් Q කියන point එකේ කණ්ඩායමක මොකද්ද? Q කියන point එකේ කණ්ඩායමකේ දැන් Q තියෙන්නේ XY තලයේනේ. XY තලයේ තියනවා කියන්නේම Z කණ්ඩායමකේ බිඳුවයි x කණ්ඩායමකේ එකයි y කණ්ඩායමකේ එකයි. ඒ මේ පැත්තට එකක් ඇවිල්ලා මේ පැත්තට එකක් ඇවිල්ලා Z direction එකේ ගිහිල්ලා නැහැ. හරි Q තියෙන්නේ XY කියන තලයේ. එතකොට ඇවිල්ලා මේ අනිත් එක O. O ගේ ඉතින් අපි කොහොමද දන්නෝ? බිඳුව බිඳුව බිඳුව. හරි. එතකොට OQ ගන්න කොහොමද? OQ ගන්න උච්චයි. අර මොකද වෙක්ටර්ස් අපි ලියන්නේ? දැන් බිඳුවට සාපේක්ෂව මෙයාට සාපේක්ෂව මෙයාගේ ඉතින් කොහොමද මේකම නෙන්නේ? අර මේව ඉස්සර ලියන්නේ කොහොමද මේව? A කියලා පොයින්ට් එකක් තියෙනවා මේ B කියලා පොයින්ට් එකක් තියෙනවා. මේක ඕන. මේ අපි O දන්නවා OB දන්නවා AB ගන්න මොකද? AB ගන්නේ OA දන sorry AO දන OB නේ. අන්න ඒ වගේ තමයි. මෙතන ඕකට සාපේක්ෂව කියන්නේ Q කියන්නේ මේ Q ගේ කණ්ඩායමකම තමයි. හරි? ඒක හැබැයි අපි මේ ඩිරෙක්ෂනල් එකක් කියලා ඩිරෙක්ෂන් එකක් දක්වන නිසා මේ කොටුත් එක්ක කමා නැතුව ලියනවා. හරි. OV කියන්නේ කොහෙද? OV. V කියන්නේ මෙතනනේ. මෙතන V ඇවිල්ලා හරියටම ZXY කියන ඩිරෙක්ෂන් තුනෙන්ම යුනිට් එකක් දීලා තියෙනවා. අපි කොයි වෙලෙත් මේ කතා කරන්නේ 1/1 cube එකක් ඇතුලේ තමයි. හරිද? ඒක මතක තියාගන්න. කොයි වෙලෙත් අපි යන කතා කරන්නේ මේ කණ්ඩාංක ගැන යුනිට් සෙල් එකක 1/1. ඊට එහා යන අවස්ථා තියෙනවා මම කියන්නම්. හරි. ඉක්මනට දාන්නෝ QE දැන්වත් දාන්නෝද මෙසේජ් එක. QE එකේ QE කියන ඩිරෙක්ෂන් එක මොකද්ද? QE කියන ඩිරෙක්ෂන් එකේ මිල ඉන්ඩිසස් එක මොකද්ද? QE කියන්නේ මේ තියෙන QE. ඉක්මනට දාන්න බෑ. අපි මෙතන දැන් OQ දන්නවා OV දන්නවා. හරි. QE එක දාන්න බෑ. කට්ටිය උත්තර දානවා. QE අපිට ලියන්න පුළුවන් මෙහෙම. QO ධන OV. තාම මම කියපු නැති දෙයක් තියෙනවා. බලමු. ඒක කොහොමද රෙස්පොන්ඩ් කරන්නේ කියලා. තාම එක්කනේ දැම්මේ. දැන් A level වලදී කොහොමද කරේ දැන් OQ කියන්නේ මේක නම් OQ කියන්නේ මේක නම් QO කියන්නේ මොකක්ද අපි QO කියන්නේ -1 0 නේ රිලින් ගුණ කරනවා ඉලෙක්ෂන් එක හරිද එතකොට මිල ඉන්ඩිසස් වලට අපි ඍණ ඔහොම ලියන්නේ නැහැ මිල ඉන්ඩිසස් වලදී ඍණ ඔහොම ලියන්නේ නැහැ
ඍණ දක්වන විදියක් තියෙනවා. ඍණ දක්වන්නේ මෙන්න මෙහෙම. දැක්කද? බා එකක් දානවා. මෙන්න 1 බා. මේක සමාන ඍණ 1ට. ඕක නොටේෂන් එකක් හරි. හැබැයි කැල්කියුලේට් කරලා එන උත්තරය අන්තිමට එකම වෙන්න ඕනේ. හරිද? කොහොම ලිව්වා? අය දෙන්නේ දාලා දෙන උත්තර මම දැන් දෙන්න ඉන්නේ පන්තියේ. අනිත් අය ඉතින් ඕක ජොයින් කරලා තියලා ගියක් දන්නේ නැහැ කොහේ හරි. හරි. යම් QO. දැන් QO කියන්නේ මේක නම් QO කියන්නේ අර මං කියපු විදිහට මෙහෙම. 1 බා 1 බා 0 plus OV කියන්නේ කොහොමද 1 1 1. එතකොට QE කියන්නේ මේ 1 බා එකයි 1 එක එකතු වුණාම 1 බා එකයි 0. මොකද 1 බා කියන්නේ -1. හරිද? එතකොට උත්තරේ එන්නේ 0 0 1. උත්සාහ කරපු දෙන්න අගය කරනවා එක්කෙනෙක් හරි. ඉක්මනට RP හොයන්න බෑ. RP කියන ඩිරෙක්ෂන් එක මම මේක ඇඳලා වෙන්නන්න. මේක RP ලියන්න පුළුවන් කොහොමද? RO දාන OP. මේවා ඉතින් ඔයගලන්ට සරල දේවල් වෙන්න ඕනේ හරිද? ලොකු දෙයක් නැහැ මෙතන. තේරුම් ගන්න කියලා. RO දාන OP. R ගේ කණ්ඩායමක මොකක්ද? P ගේ කණ්ඩායමක මොකක්ද? තාම වරුත් උත්තරයක් දෙන්නේ නැහැ. තේරුම් නැද්ද? තේරුම් නැත්තම් තේරුම් නැහැ කියන්නකෝ. හරි එක්කෙනෙක් දාලා දෙනවා. හරි අපි ඉස්සරහට යමු. වෙලාව නැහැ ඒකයි ප්‍රශ්නේ. මම මේ ඉදි නවත්තන්න ඕනේ. හරි. RO කියන්නේ දැන් OR කියන්නේ මේක නම් RO කියන්නේ 0 1 බා 0. දැන් මෙතන මම කණ්ඩායම් කියලියද්දී කර්ව් බ්‍රැකට්ස් එක කමා දැම්මා. හැබැයි මෙතන ඩිරෙක්ෂන් එක පෙන්වන නිසා මෙහෙම නොටේෂන් එක හරියට ලියන්න ඕනේ. මෙහෙම දැන් මෙහෙම ලියන්නේ නැහැ. ඉතින් කොහොමද MCQ වෙන්නේ? හැබැයි මේක තමයි නොටේෂන් එක කියන ඔළුවේ තියාගන්න. OP 1 0 0 දෙක එකතු කරාම 1 1 බා හරි තව එකක් දාලා 1 1 බා 0. හරිනේ. ඒක තමයි මොකද්ද? Miller indices for directions. හරිනේ. අපි දෙයක් කතා කරා මොකද්ද? points වල කතා කරා. ඒ කියන්නේ තනි atom එකකට කොහොමද ලියන්නේ කියලා කතා කරා. අනිත් එක directions වලට කොහොමද Miller indices ගන්න කියලා කතා කරා. හරි. දැන් ඕන direction එකක් පුළුවන් වෙනවා. මම හෙව්වේ RP නේ. එතකොට SU හෙව්වම මොකද්ද? SU කියන direction එක. ඔයාලට පේන ඇති RPU SU parallel. හරිද? එතකොට same direction එක. හරිද? ඔයා දැන් SU S වල කණ්ඩායමක අරගෙන U වල කණ්ඩායමක අරගෙන SU හෙව්වත් RP හෙව්වත් දෙකම එකම උත්තරේ එන්නේ. ඕන හොයලා බලන්න. හරි? මම ඒකට වෙලාව ගන්න නැහැ. RP වල මේකම එන්නේ මොකද? 1
1/0 ඕනම පැරලල් ඩිරෙක්ෂන් දෙයක් එහෙමයි හරි පැරලල් නම් same මිල ඉන්ඩිසස් හරි ඕකේ දැන් මෙහෙම එකකුත් තියෙනවා හරි අපි ඉස්සරහට යමුනේ හරි දැන් මේ ඇක්සිස් එක දිගේ ඩිරෙක්ෂන් එක ගන්නකො මේ ඇක්සිස් එක දිගේ ඩිරෙක්ෂන් එක 100 හරි එතකොට z ඇක්සිස් එක දිගේ ඩිරෙක්ෂන් එක මොකද්ද z ඇක්සිස් එක දිගේ මෙතන ඩිරෙක්ෂන් එක කියලා මොකද්ද 0 0 1 හරි ඇයි මෙතන ඇටම් එක දිගේ කියලා හිතුවොත් එයාගේ කණ්ඩාංකය ඇවිල්ලා මොකද්ද 0 0 1 නේ එතකොට y ඇක්සිස් එක දිගේ ගත්තොත් ඩිරෙක්ෂන් එක ඇවිල්ලා 0 1 0 වලට මේ ඔක්කොගෙම එක මේ මොකක්ද ලක්ෂණයක් පේනවා මොකද්ද 1.2 උතන කණ්ඩාංකය ඇවිල්ලා 1.2 අපි කියනවා අර ඔන්න ඔය වගේ අයට ඕක ඩිරෙක්ෂන් ෆැමිලි එකක් කියලා හරිද ඕකට අපි කියනවා ඩිරෙක්ෂන් ෆැමිලි එකක් කියලා ඕක තමයි ඉස්සරට ඊළඟට තියෙන්නේ in cubic crystals all the direction represented by the following indices are equivalent not equal හරිද සමාන නැහැ equivalent ඒගොල්ලන් එක ෆැමිලි එකක් කියලා කියනවා මම අතන පෙන්නුවේ 100 010 001 තවත් තුන් දෙනෙක් ඉන්නවා අපිට මයිනස් කට්ටිය අමතක ගන්න බෑ ඒගොල්ලන්වත් එක ෆැමිලි එකේ ඉන්නේ කොහෙද මේ ඕකේ දැන් මේ 100 නේ මේ පැත්තට ලියුවොත් මේ පැත්ත ඩිරෙක්ෂන් එක ගත්තොත් 1/00 මේ පැත්ත යටට ගත්තොත් 001 බා හරි ඒ වගේ මේ පැත්ත ගත්තොත් 01/0 ඔය 6 දෙනාම එකම ෆැමිලි එකේ ඉන්නේ හරිද ඒකට කියනවා ඩිරෙක්ෂන් ෆැමිලි එකක් කියලා ඕක ඩිනෝට් කරන්නේ මෙන්න මෙහෙම මෙදී මොකක්ද ඔකට කියන්නේ අසමානතා ලකුණු දෙක විශාල ලකුණේ කුඩා ලකුණේ දෙපැත්තෙන් දාව අර මං කිව්වේ කලින් මේ අර විභාගෙ දෙන්නේ මේ වගේ දීලා මෙතන ඇටම් එකක් තියෙනවා මෙතන ඇටම් එකක් තියලා දෙනෝ උත්තර ටික කොහමද අර මෙහෙම අසමානතා ලකුණු දෙක දාලා දෙනවා කොටු වරහන් දෙක දාලා දෙනවා මේ දෙක දාලා දෙනවා කමා එක දෙනවා නැතුව දෙනවා හරි ඒ හින්දා හරියට මතක තියාගන්න ඇක්සිස් එක දිගේ බේසිකලි දැන් ඇක්සිස් එක දිගේ ගත්තොත් කොයි වෙලෙත් මෙන්න මේ වගේ ෆෝමැට් එක තමයි 0 0 කියන ෆැමිලි එකට අදාළව තමයි එන්නේ හරි 100 ෆැමිලි එක එතකොට ඩයගනල් එකක් දී ගත්තොත් සමචතුරස් දැන් මේ සමචතුරස්‍රයක් කියන්න බෑනේ ඕනම එකක දැන් මුහුණතක ඩයගනල් එකක් ගත්තොත් මේ ඩයගනල් එකක් ගත්තොත් ඒක ඇවිල්ලා 110 ෆැමිලි එක මේ මෙන්න මේ ඩයගනල් එක ගත්තොත් මේක මේ උඩ මුහුණත මෙහෙම ගත්තොත් මෙහෙම ගත්තොත් කොහොම ගත්තත් ඔක ඩයගනල් නම් 110 ෆැමිලි එක ඔයාලට ඒක ඕනනම් හොයලා බලන්න පුළුවන් මේක ඇවිල්ලා හොයලා ගත්තොත් අපිට කලින් එකේ ආවනේ ඉතින් 1/0 ෆැමිලි එකක් ඇතුලේ ඉන්න පුළුවන් කවුද දැන් 110 ෆැමිලි එක කිව්වම ඕකේ ඕක පන්කරනා සංයෝජන කියලා පාඩමක් තිබ්බේ බියෝ මැත්ස් වල ඕක arrange කරන්න පුළුවන් විදි කොච්චර තියෙනවද කියලා ඒකයි ඒකත් එක්ක මේ 1 බාවුත් අපි දා ගන්න ඕනේ හරිද 1 බා එකතු කරගෙන බලන්න ඕන කොච්චර කී දෙනෙක් ඉන්න පුළුවන්ද කියලා. ඕක මම හිතන්නේ ලියන්න තියෙනවා. ඉතින් write the Miller indices of all the directions belong to 110 family. ඊට පස්සේ කියනවා write the Miller indices of all the directions belong to 111 family. ඕක ඔයාලා බලන්න මම මෙතන කියන්න. මේ අමතර කරුණක් මේක දාගන්න. ෆැමිලි එකක particular directions are grouped into a family. Young's modulus එක සමානයිලු. ෆැමිලි එකක් ඇතුළේ ඉන්න මොගෙම මේක උතන ගැලපෙන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න.
නෑ මෙතනට මේක එන්නේ. දැන් මං කිව්වේ මේ ඩයගොනල් එක විතරයිනේ. ටෙස්ට් ඩයගොනල් එකනේ. බොඩි ඩයගොනල් එක ගත්තොත් 1 1 1. ඒක ඔයාලට චෙක් කරගන්න පුළුවන්. මොනාරි එකක් දැන් ඔයාලට කියන්නකෝ මේ පැටර්න් එකක් දීලා කියනවා ඩිරෙක්ෂන්. ඒක ලිස්ට් එකදී අපි හිතමු මේකේ මැද පැටර්න් එකක් කියලා ඩිරෙක්ෂන් එක කරනවා. ඔයා මොකද්ද කරන්නේ අර මේ කොහමද උත්තරේ 1 බා 1 එක ගන්න පුළුවන්. ඔයාලට ටෙස්ට් ඩයගොනල් එක නම් ඔයා දන්නවා 1 1 0 5 මේකේ ඩිරෙක්ෂන් එක. හරිද? ඒ නොලෙජ් එක තියෙන එකේ වාසිය. ඒක මතක තියාගන්න. මේක මම ලියන්න යන්නේ නැහැ 110 එකේ. මේ දෙකම ඔයාලා ලියලා බලන්න. දැන් මම 1 family කිව්ව 1 1 1 ඉස්සෙල්ලා මේ. ඒක නම් ලේසි මම දන්නේ. 1 1 1 බා. ඊට පස්සේ 1 1 බා 1 1 බා 1 1. හරි. ඊට පස්සේ 1 බා 1 බා 1 1 1 බා 1 බා 1 1. ඔතන නේද? හරිනේ. sorry හරිද නෙමෙයි. තායි කෙනෙක් කම් තුන 1 බා 1 බා 1 බා. හරි 8 දෙනෙක් කියලා. 110 family එකේ මැද 12ක් කොහෙද දෙනවා ලියලා බලන්න. හරි. ඔක්සි එකක් දෙන්න පුළුවන්. 110 family එකට අයත් නොවන්නේ මින් කවුද කියලා දෙන්න පුළුවන්. පොඩි පොඩි තැන් වලින් තමයි අල්ලන්නේ කොයි වෙලෙත් MTQs. දැන් ඊළඟ ස්ටෙප් එක. අපි දැන් මොකද්ද කරේ? දැන් මෙහෙම ඩයග්‍රෑම් එක දීලා තියෙද්දි අපි ඩිරෙක්ට් ගෙවුවනේ. මොකද මෙහෙම ඩයග්‍රෑම් එකෙන් ඩිරෙක්ෂන් එක ගත්තා. ඩිරෙක්ෂන් එක දීලා පෙන්වන්න කිව්වොත් මොකද්ද කරන්නේ? ඩිරෙක්ෂන් එක දෙනවා 1 2 3. මං කිව්වා පොයින්ට් කතා මොකද්ද මේ? අපි කොයි වෙලේ ඩිරෙක්ෂන් එක සලකන්නේ 1 into 1. ඉතින් 1 into 1 කියලා. හරිද? එතකොට මෙයාගේ ඩිරෙක්ෂන් එකක් දුන්නොත් යක්කම් අඩංගු වෙන එකට වඩා වැඩි අපි මොකද්ද කරන්න ඕනේ? ඔය ඉලක්කම් සෙට් එක කොහොම හරි ඔය 1 into 1 ඇතුළට ගේන්න බාන ඕනේ. මොකද වෙන්නේ? ඔය 1 එකකින් ඩිරෙක්ෂන් එක අපිට කියපු ගමන් මෙහෙම හිතන්න පුළුවන්. 1 එකකින් ඩිරෙක්ෂන් එක මෙහෙම හිතන්න පුළුවන්. එහෙම ඇක්සිස් ටික ගහගත්තොත් x මේක z මේක y 1 1 එන්නේ x 1 1 2 3 ඉබ්බේ. එතකොට දැන් මෙතන 3 කියලා ගන්නවා. මේක 1 මේක 2. එතකොට පේනවද මේ ඇක්සිස් එක ලොකුවට ගහන්න වෙනවා. මේක 1 මේක 2 මේ 3 ඉඩත් මදි. මේ පැත්තට 2 ගියා. මේ y axis එකට සමාන්තරව යනවා. z axis එකට 3ක් උඩට යනවා. ගියාම එන පොයින්ට් එක තමයි මොකද්ද? ඔය අහන ඩිරෙක්ෂන් එක. හරි. හැබැයි ඔතන වැඩ වැඩි. ඒ නිසා අපි පොඩි වැඩක් කරමු. මොකද්ද කිව්වොත් ෆස්ට් පොයින්ට් සෙකන්ඩ් පොයින්ට් කියන කොහොමද දැන් ඔය 1 2 3 කිව්වම අපි අඳින්න ඔරිජින් එකේ ඉඳන්නේ. ඔරිජින් ගේන 1 2 3 කියන පොයින්ට් එකට ගන්න තියෙන්නේ. අපි වැඩක් කරනවා මොකද්ද කිව්වොත් second point cannot be within the කියන්නේ මෙතන සම්පූර්ණ මිල ඉන්ඩිසස් එක. ඩිරෙක්ෂන් එක වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ ඩිරෙක්ෂන් එක දැන් මෙතන ඇවිල්ලා 1 2 3 නා අපි මෙතන මොකක්ද ඉන්නේ 1 over 3 2 over 3 1 කියලා එනවනේ. ඕක ඇවිල්ලා මේ ඩිරෙක්ෂන් එක ගම හැබැයි මෙන්න මේ පොඩ්ඩක් කොට්ට කරනවා අපි. ඉතින් පොත් අන්වත් ගන්න 1 by 1 මේ කියුබ් එක ඇතුළට ඔය ඩිරෙක්ෂන් එක ගියනවා. හරිද? මතක තියාගන්න දැන් ඩිරෙක්ෂන් එක දීලා අදින්න සමන් දුස් අදින්න plan නැහැ ඕගොල්ලන්ගේ දැන්
බස් චේන්ජ් එකක් කියනවා මොනවා වෙයිද දන්නේ නැහැ. අනිත් දන්නේ නැහැ. එතකොට හරි. එතකොට මේ මතක තියාගන්න මේ ලොකුම සංඛ්‍යාවෙන් බෙදනවා කියලා. හරිනේ? ලොකුම සංඛ්‍යාවෙන් බෙදාගත්තොත් දැන් මේ තියෙන 1 into 1 cube එක 1 මේ ඇවිල්ලා 1යි මේ පැත්තත් 1යි. මේ පැත්තත් 1යි. 1 1 1 cube එක ඇතුළට අපි ගෙනල්ලා තියෙනවා. මේ ඩිරෙක්ෂන් එක. 3ෙන් බෙදාගත්තොත් ඔක මාක් කරගන්න ඉතින් ලොකු දෙයක් නැහැනේ. 1/3. x axis එක මෙහි තියෙන්නේ. x axis එක දිගේ 1/3 යනවා. ඊට පස්සේ y axis එකේ 2/3. ඊට පස්සේ z axis එකේ 1 යනවා. මේ පාරේ යන මෙහෙම කියනවා. කණ්ණාංගේ මාක් කරගන්න. 3D එකේ මාක් කරනවා කියන්නේ කොහොමද තමයි. මේ x එක දිගේ ඉස්සෙල්ලා y එක දිගේ යන්නේ ඊට පස්සේ z එක දිගේ. හරි. නැත්තම් පොයින්ට් එක හොයාගන්න අමාරුයි. හරි. තෝරන මාක් කරන්න ඩිරෙක්ෂන් එක. හරි. මේ වෙන්නල් තියෙන පොයින්ට් එක හරිද? ලොකේෂන් එකේ අඳුර ගන්න පුළුවන් ඕනේ. ඩිරෙක්ෂන් එක නම් මෙහෙම දානවනේ. ඩිරෙක්ෂන් එක අපි මෙහෙම දැම්මනවා. මස් කියන්නේ මේ පොයින්ට් එක. හරි. තව ප්‍රශ්නයක් තියෙනවා. show the direction 203 කියලා. ඒතකොට ඔය ඉතින් ඔයාලා කරලා බලන්න. මම බෙදා ගන්න යන්නේ නැහැ. ඔක ලොකු සංකේතයක් මෙන්න මෙහෙම ඉන්නේ. ඕක ඇවිත් මාක් කරලා දෙන්න නෙමෙයි. හරි. ප්‍රශ්නයක් තියහන්. හරි. ස්ටෑන්ඩඩ් ඕක තියෙනවා. මේ මාක් කරලා උත්තරෙත් එක්ක දිනනවා ඒගොල්ලෝ බෑ ඊළඟ කොටස යන්න හදන්නේ indices for plane දැන් මොකක්ද වෙන්නේ indices for points points වලට type එකක් දුන්නා points වලට දුන්නා දැන් planes වලට දෙන්නා දැන් හරි මේ දැන් unit cell එක ඇතුළේමයි මේ කතා කරන්නේ කොහොමද හරිද දැන් කොහොමද මේ planes ගැන කතා කරන්නේ අපි ඉස්සරහට දැන් මෙහෙම හිතන්න tube එකේ මේ වගේ plane එකක් ගත්තා කියන ප්ලේන් එකේ මිල ඉන්ඩිසස් අපිට හොයාගන්න පුළුවන් ඉස්සරහට. එතකොට ඔය මිල ඉන්ඩිසස් ප්‍රශ්නේ අහන්නේ විපාකෙදි මෙහෙම. මෙන්න මේ මිල ඉන්ඩිසස් තියෙන සිම්පල් කියුබික් එකේ ප්ලේන් එකේ මොන වගේ ඇටම් ස්ට්‍රක්චර් එකක්ද තියෙන්නේ කියලා රූප හතරක් දෙනවා. මෙහෙම දෙනවා. මෙහෙම මොන හරි දෙයි. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ අර සිම්පල් කියුබික් එකේ ඔය මිල ඉන්ඩිසස් කියන ප්ලේන් එක මොකද්ද? ඒක ඇවිල්ලා ඉතින් කපලා බලා ගන්න. මම ඉස්සරහට කියන්න. ඒ කියන්නේ මෙතනින් අපි ඒ ස්ට්‍රක්චර් එක කපලා හිතන්න ඕනේ. කොහොමද? හරි. ඉස්සරහට Miller indices for planes. හරි. plane U V Q P. ඔගේ අඳුරු කරලා දින plane එක. මේකේ මෙහෙම කතාවක් තියෙනවා. ඔගේ මේ අපි ඉස්සෙල්ලා ඔගේ ස්ටෙප් 3යි හරි. planes වලට Miller indices ගන්න එක ස්ටෙප් 3කින් ගන්න තියෙන්නේ. දැන් හිතන UVQP කියන ප්ලේන් එක අපිට දීලා තියෙනවා Miller indices එක හොයන්න. එතකොට ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔය ප්ලේන් එක XYZ කියන ඇක්සිස් තුන කපන්නේ මොන ලක්ෂ තුනෙන්ද කියලා බලන්න ඕනේ. XYZ කියන ඇක්සිස් තුන කොතනින් කොතනින්ද කපන්නේ කියලා බලා ගන්න. හරි. ඔයාලා පේන ඇති ඔය දැන් දීලා තියෙන ප්ලේන් එක ඇවිල්ලා ZY කියන ප්ලේන් එකට මේ ඒ කියන්නේ ZY ඇක්සිස් ඒ කියන්නේ ZY ඇක්සිස් දෙක තියෙන ප්ලේන් එකට සමාන්තරයි නේද? එතකොට ඕක කවදාවත් ඉන්ටර්සෙක්ට් වෙන්නේ නැහැ නේ. සමාන්තරව ඉන්ටර්සෙක්ට් වෙන්නේ දෙයක් නැහැ නේ ප්ලේන්ස් දෙක. ලයින්ස් දෙකක් මෙහෙම ඇන්දොත් සමාන්තරව ඒ දෙක හම්බ වෙන්නේ නැහැ වගේ. ප්ලේන්ස් දෙකක් සමාන්තරව ඒ දෙක හම්බෙන්නේ නැහැ. හරි? එතකොට ඉන්ටර්සෙක්ට් වෙන්නේ නැහැ. ඔය ඇල්ෆා කියලා දාලා තියෙනවනේ. ඇල්ෆා නෙමෙයි අතරම අනන්තය. හරිද? ඒ කියන්නේ ඕක අනන්තයේදී හමු වෙනවා කියලා ගන්න. සමාන්තර රේඛා දෙකකුත් ඒකම අර්ථ දක්වන්නේ. සමාන්තර රේඛා දෙකක් දික්කෙන් කියන අනන්තය හම්බ වෙනවා. හැබැයි ඇත්තම හම්බෙන්නේ නැහැ. ඒක කියන්නේ අනන්තයක් කියලා කියන්නේ. අනන්තයක් කියන එක අපිට
කියන්න බෑනේ පොයින්ට් එකක් විදිහට එන්ඩ් එකක් නැහැ නේ අනන්තයට. හරි. ඒ නිසා තමයි ඔය මේ මොකද්ද y axis එකයි z axis එකයි අනන්තය හම්බෙන කියලා දාලා තියෙන්නේ. x axis එක ඇවිල්ලා එක පොයින්ට් එක මේ ඉන්ටර්සෙක්ට් වෙලා තියෙනවනේ. මොකද්ද පොයින්ට් එක? එක මේ x axis එක ඇවිල්ලා මෙතනනේ තියෙන්නේ. කොහොමද පේන්නේ? මේක x axis එක. ඒවර ඇවිල්ලා මෙන්න මේ කොච්චර දෙකයිනේ. අපි කොයි වෙලෙත් ලෙන්ත් එක එකින් කතා කරන්නේ. එතකොට x axis එක ඔරිජින් එකේ ඉඳන් එකක දුරකින් යුනිට් එකක දුරකින් මෙයා ඉන්ටර්සෙප්ට් වෙලා තියෙනවා. හරිනේ. y axis එක ඉන්ටර්සෙප්ට් වෙලා නැහැ. z axis එකත් ඉන්ටර්සෙප්ට් වෙලා නැහැ. හරිනේ. ඔය ඉන්ටර්සෙප්ට් කියලා ගන්න එතකොට මොකද්ද? ප්ලේන් එක දැන් යම් කිසි ඇක්සිස් එකක් ඉන්ටර්සෙප්ට් වෙන පොයින්ට් එකට ඔරිජින් එකේ ඉඳන් දෙන දුර තමයි අපි ගන්න. හරිද? මම හිතනවා තේරුම් නැති කියලා. හරි. ඊට පස්සේ අපි ගන්න රෙසිප්‍රොකල්ස් කරමු. දැන් මේ ටර්ම් වර්ත් තමයි මම හිතන්නේ ගොඩක් අය දන්නද? පරස්පරය කියනවා නම් දන්නවා. හරි? යුනිවර්සිටි රාවල් තියෙන ලොකුම ප්‍රශ්නය ඕක. ටර්ම් වර්ඩ්ස්. හරි ඉංග්‍රීසි ඇවිල්ලා මෙහෙමයි. මේ කෝස් ගිහිල්ලා නම් ඇත්තටම හැදෙන්නේ නැහැ ඉතින්. කරන්න තියෙන හොඳම දේ දැන් අපේ ලෙක්චර් නොට් අරන් කියවන එක. ඒක අරගෙන කියවන්න අනිත් එක ඉතින් ඔය පාස් පේපර්ස් වලම දැම්ම කරන්න බෑනේ ඉස්සරහට කරද්දී වැදගත්ම දේ අර දන්නේ නැති වචනාවම දැන් රෙසිප්‍රොකල් කිව්වම මොකක්ද ඒ වචනේ කියන එක හරියට ඉගෙන ගන්න. ඒ කියන්නේ මීනින් එක බලන්න. නැත්නම් නිකන් ස්කිප් කරලා යන්න එපා. ටර්ම් වර්ඩ්ස් දන්නේ නැති නිසා ගොඩක් අය කෙලව ගත්තා. ඒගොල්ලන්ට සබ්ජෙක්ට් එක දන්නව අර ඉංග්‍රීසි බෑ. ඒ නිසා එහෙම ගේස්සා තිබ්බා. හරිද? හරි. එතකොට රෙසිප්‍රොකල් එක ගන්නේ පරස්පරය ගන්න. පරස්පරය ගත්තම එකට අනන්ත බිඳුවයි. එහෙම නැහැ ගන්න. හරි. මෙතන එකට අනන්ත බිඳුව කියලා ගන්නෙ. එතකොට කෙලින්ම ඔන්න ඔය එන්නේ මිල ඉන්ඩිසස්. ප්ලේන් එකේ මිල ඉන්ඩිසස්. එතකොට 100 ප්ලේන් එක කිව්වොත් 100 ප්ලේන් එක කිව්වොත් UV QP කියන ප්ලේන් එක ඔය අඳුරගලු ප්ලේන් එක. හරි. දැන් ප්ලේන් එකක නොටේෂන් එක බලන්න කොයි වගේද කියලා. අර පොයින්ට් එකක නොටේෂන් එකමයි හැබැයි කමා නැහැ. හරි. කමා නැහැ. කමා නැහැ මේ කර්ව් බ්‍රැකට්ස් තියෙන. හරි. අන්තිමට ඔක සාරාංශයක් වගේ මගේ නෝට් එක මම මේ ගෲප් එකේ දාලා ඇති. මේ මිල්ල ඉන්ඩිසස් කියලා මගේ මල් ලියපු නෝට් එක. ඒකේ නම් ඔක්කොම මේ සාරාංශගත කරලා ඇති. කැමති කට්ටිය ඒකත් පොඩ්ඩක් බලා ගන්න. ඒකේ මෙහෙම අමතක කරුණු මම නම් ওই වචන තේරුම් ගන්නවත් ඇති. ඒ නිසා මම කියන්නේ ඒක පොඩ එකපාරක්වත් බලන්න මේ පන්ති ඉවර වෙලා. හරි. එතකොට ඕක තමයි මේ කතාව. ඊට පස්සේ කියලා තියෙන මොකද්ද? එතකොට මිල ඉන්ඩිසස් වන්න කියලා තියෙනවානේ. ඔයාලට මම මේක කරන්න දෙන්නද? VSRQ. හරි. ඔයාලා ගාවත් මම දැන් නෝට් එක තියෙනවා. හැබැයි ඒක බලන්න එපා. ඉක්මනට හොයන්න බලන්න මේ VSRQ කියන එකේ මිල ඉන්ඩිසස් එක. හරි නැත්නම් මම කරන්නම් කී කරන්න හරි. VSRQ ගත්තම මේකනේ VSRQ කියන්නේ. මේ දම් පාටි මම දෙන්නේ මේක. VSRQ. ඔය ප්ලේන් එක ඇවිල්ලා XZ කියන තලයට සමාන්තරයිනේ. එතන අපිට කෙලින්ම කියන්න පුළුවන් මොකද්ද? Z කියලා ගන්නවා. ඉන්ටර්සෙප්ට් ඇවිල්ලා x ඉන්ටර්සෙප්ට් එන්නේ කොහෙද අනන්ත. සමාන්තරයි කියන්නේ උද එක ඇක්සිස් එකට සමාන්තරයි නම් අනිවාර්යයෙන්ම යාව ඉන්ටර්සෙප්ට් වෙන්නේ අනන්තය. හරි. ඒ කියන්නේ ඉන්ටර්සෙප්ට් වෙන්නේ නැහැ. හරි. ඒක ගැන ආයි දෙපාරක් හිතේ තින්න එපා. z ඩොට් අනන්ත. හැබැයි y වැඩි ඔරිජින් එකේ ඉඳන් r පොයින්ට් එකේදී හම් වෙලා තියෙන. ඒ කියන්නේ කොහෙද? යුනිට් එකම දුරින් ඉන්ටර්සෙප්ට් වෙලා තියෙනවා. ඔක රෙසිප්‍රොකල් එක ගත්තම එහෙම එකට අනන්ත බිඳුවයි එකයි බිඳුව. මේක තමයි VQRS කියන ප්ලේන් එකේ මිල ඉන්ඩිසස්. හරි. මම ප්‍රශ්නයක් අහන්නම්.
හරි හොඳ ප්‍රශ්නයක් තමයි. VQRS කියන ප්ලේන් එක ඇවිල්ලා සමාන්තරයිනේ UPOT කියන ප්ලේන් එකට. UPOT කියන ප්ලේන් එකට සමාන්තරයි. හරි. මේක. මම ඩිරෙක්ෂන් වල කියුවා සමාන්තර නම් සේම් ඩිරෙක්ෂන් එක කියලා. හැබැයි ප්ලේන්ස් වලදී එහෙම වෙනවද කොහොමද? මට ඉක්මනට chat එක දාන්න ඕනේ. විනාඩි 5ක් දෙන්නම්. UPOT කියන ප්ලේන් එකේ විල ඉන්ඩිසෙට් මොනවද? විනාඩි 5ක් දෙන්න. UPOT හරි. හැම උත්සාහ කරා. හරි ටයිම් එක ලිමිටඩ් නිසා අපි ඉස්සරහට යමු මේ කට්ටිය දාම දාලමු මම කියන්න දැන් ඔය EOPU කියන එක මොකද්ද URSV කියන ප්ලේන් එකට සමාන්තර වුණාට ඒකේ ප්ලේන් දෙක සමාන වෙන්නේ නැහැ. හරි ප්ලේන්ස් වල එහෙම වෙන්නේ නැහැ. ඩිරෙක්ෂන් වල විතරයි. දැන් කියන්න මේ ඔයාලට පේනවා ඇති දැන් ඔය POTU කියන ප්ලේන් එක ඇවිල්ලා තියෙන්නේ ඔය XZ තලයේමනේ. XZ තලයේ. එතකොට ඔය අපිට ඉන්ටර්සෙක්ෂන්ස් හොයන්න යද්දී XY Z වලදී XY Z මොන ලක්ෂයද කැපිලා තියෙන්නේ කියලා අපි බලද්දී අපිට එක ලක්ෂයක් කියන්න බෑනේ. මොකද මේ බා මේක ගත්තොත් මේ ලයින් එක දිගින් කපලා. මේක ගත්තොත් මේ ලයින් එක දිගින් අනන්ත ලක්ෂ ප්‍රමාණයක් කපාන ගියේ. ඒවල අපිට එක ලක්ෂයක් අර්ථ දක්වන්න. මේ ප්ලේන් එක කොහොමද ගන්න එතකොට? ඔක තමයි ප්‍රශ්න. හරි. ඒ වගේ ලාට ගන්නේ මම ඔයාලට කිව්වා අපිට ඔරිජින් එක වෙනස් කරන්න පුළුවන්. හරි. අපි කරන්නේ ඔරිජින් එක වෙනස් කරන එක. දැන් ඔතන ඇවිල්ලා O කියන එක ඔරිජින් එක කියලා නම් තියෙන්නේ. අපි ගන්නවා V කියලා ඔරිජින් එක. V එක ඔරිජින් එක විදිහට ගන්නවා. V එක ඔරිජින් එක විදිහට ඉන්න axis එක මේ පැත්තට x axis එක මේ sorry y axis එක මේ පැත්තට x axis එක මේ පැත්තට. එතකොට දැන් කියන්න බෑ. දැන් ඔතන වලට පේනවා ඇති intersections කොහොමද ගත්තොත් කෙලින්ම අපිට ඔතන පේනවා xz වලට සමාන්තරයි කියලා. හරි. දැන් v ඇවිල්ලා ඔරිජින් එක කියලා ගත්තොත් xz කියන තලයට සමාන්තරයි කියලා පේනවා මොකද්ද? PUTO කියන ප්ලේන් එක. හරි. එතකොට කෙලින්ම අපිට කියන්න පුළුවන් xz කියන්නේ xyz ට අනන්තයි කියලා කියන්නේ. y ගත්තොත් කොතනද කැපෙන්නේ? y axis එක මේ පැත්තනේ ධන. එතකොට ධන පැත්තේ කැපීමක් නැහැ. අපි බලන්නේ මේ ප්ලේන් එකනේ. එතකොට මේක මේ පැත්තට දික් කරනවා. y axis එක කැපෙන්නේ -1 වලදී. තේරුණාද?
ඒ කියන්නේ 1 බාර් වලදී නේද? මම හිතනවා තේරුණා ඇති කියලා. අපි කරේ මොකද ඔරිජින් එක වෙනස් කරා. අපිට අර ඔරිජින් එකට සාපේක්ෂව ගන්න බෑ මොකද 1 ලක්ෂයකට වඩා කිසියම් අක්ෂයක් කපනවා නම් ප්ලේන් එක. අපි කරන්න ඕනේ ඔරිජින් එක වෙනස් කරන එක. හරි. ඒක තමයි මේක ඇත්තම ක්‍රමය. හරි. ප්‍රශ්නයක දුන්නොත් දැන් ඕට සාපේක්ෂවම කියලා. MCQ වලදී දෙනවා. ඕට සාපේක්ෂව මේ ප්ලේන් එකේ මොකද්ද මිල ඉන්ඩිසස් කියලා. එතකොට none of the above කියන එකත් ඒගොල්ලන්ගේ ආන්සර් එකක්. හරිද? මැටීරියල් සයන්ස් පේපරේ පස්වෙනි ආන්සර් එක ගොඩක් ඒවල none of the above. ඒක ඇත්තරම මහා හිසල දෙයක්. හරිද? දැන් ওই වගේ වෙලාවට අපි හිරගෙන. ඒගොල්ලෝ ඒගොල්ලන් එක්ස්පෙක්ට් කරන්නේ අපිට ඕක දැනගෙන ඉන්න මොකද්ද? ඒක දැන් ඕට සාපේක්ෂව බැලුවොත් PUT ඕ කියන මේ ප්ලේන් එක ඇවිල්ලා අපිට මිල ඉන්ඩිසස් එකක් ගන්න බෑ නේද? ඒ නිසා ඕට සාපේක්ෂව නම් none of the above වෙනවා. හරි. දැන් අපි ගත්තේ මොකද? වීට සාපේක්ෂව. වීට සාපේක්ෂව කරා -1 නේද කැපෙන්නේ? රෙසිප්‍රොකල් ගත්තම බිඳුව 1 බා බිඳුව කියලා එනවා. හරිනේ. හරි. මම හිතනවා තේරුණාද කියලා. ඉස්සරහට යනවා. දැන් ඔතන මේ ගොඩක් ඒවා තියෙනවා. හරිද? VSRQ TSVU ඔයාලා ඕකේ එක එක බලන්න. හරි. තව එකක් තියෙනවා. ෆැමිලි ගැන කියන්නම තෝරානේ. හරි. අර කලින් මොකද්ද ඒක ඩිරෙක්ෂන් ෆැමිලි එකනේ. ඒක ඩිනෝට් කරේ අපි මෙහෙම ලකුණු දෙකක් ඇතුලේ. 110 ෆැමිලි එක. මෙතන ප්ලේන් ෆැමිලි එකත් ඒ වගේම කතාවක් තමයි. ඒක ඩිනෝට් කරන්නේ මේ කර්ලි බ්‍රැකට්ස් ඇතුලේ 110 110 ෆැමිලි එක කියලා. හරිද? ඔතන කතා ටිකක් තියෙනවා අහගන්න. දැන් මෙන්න මේ මුහුණක් තියෙනවානේ. මේ කියුබ් එකේ මේ මුහුණත්. මේ මුහුණත් ඔක්කොම ඔයා ඔරිජින් එක මොනවා ගත්තත් ඔයා ඔරිජින් එක මොක ගත්තත් මේ මුහුණත් අයත් වෙන්නේ 100 කියන ෆැමිලි එකට. අපි අර ඩිරෙක්ෂන් වල කලින් කිව්වනේ මම. ඇක්සිස් දිගේ තියෙන ඩිරෙක්ෂන්ස් ඇවිල්ලා කොහොමද මොනවද? 100 ෆැමිලි එක. ෆේස් ඩයගොනල් නම් 110. බොඩි ඩයගොනල් නම් 111 ෆැමිලි එක. ඒ වගේ තමයි. හරි. මේ වගේ පොයින්ට් දැනගෙන ඉන්න එකේ වාසිය මේ අර ඉක්මනට MCQ වලට උත්තර ගන්න පුළුවන්. හරි. නැත්තම් හිර වෙනවා. හරි. ඒ වගේම මෙන්න මෙහෙම කැපුවොත් ෆේස් ඩයගොනල් එක දිගේ කැපුවොත් මෙන්න මෙහෙම කොහොම කැපුවොත් එන ප්ලේන් එකක මිල ඉන්ඩිසස් අඩංගු වෙන්නේ 110 කියන ෆැමිලි එකට. 100 දැන් අර ෆැමිලි එකක් කිව්වම අර කලින් වගේමයි 1 බාවුත් අඩංගු වෙනවා. 100 කිව්වම 0 2යි 1 එකයි ඒ වුණාට ඒ 1 එක 1 බා එකක් වෙන්නත් පුළුවන්. හරි. ඕඩර් එක වෙනස් වෙනවා. තුන්වෙනි જાතිය මොකක්ද එතකොට? 111 ෆැමිලි එකනේ. ඕක ඇවිල්ලා මෙහෙම කතාවක්. 11 කියන්නේ මෙන්න මෙහෙම. TPR. මෙන්න මේ ත්‍රිකෝණය යන්නේ. ඔය ප්ලේන් එකක් කියවම තමයි ත්‍රිකෝණ විතරක් නෙමෙයි හොඳේ. ප්ලේන් එකක් කියවම ඔය සම්පූර්ණ ඔය TPR කියන සම්පූර්ණ ප්ලේන් එක. මෙහෙම මේ සම්පූර්ණ ප්ලේන් එක හරි. ඔය ඩිරෙක්ෂන් එකේ තියෙන සම්පූර්ණ මේ ප්ලේන් එක. හරි. දැන් ඔතන ඔරිජින් එක විදිහට ගත්තොත් මෙතන 1 නේ. එතකොට TPR කොහොමද ඉන්ටර්සෙක්ට් වෙන්නේ කොහෙද? 111 වල ඉන්ටර්සෙක්ට් වෙනවා. රෙසිප්‍රොකල් එක ගත්තොත් 111යි. හරිනේ ඒක. මතක තියාගන්න. ඔව්. ඉස්සරහට. හරිද? ඔක්කොම try ගන්න. හරි. ප්‍රශ්නයක් තිබ්බොත් මට WhatsApp එකේ හරි මැසේජ් එකක් දාන්න. මම පුළුවන් වෙලාවක උත්තරයක් දෙන්න. මේ උත්සාහ කරන්න දැම්ම මේව කරලා තියෙන එකේ වාසිය අර ඔයාලට ලෙක්චර්ස් ගියොත් ඉස්සරහට අර ඒතොර ඉක්මනට තේරුම් ගන්න ලේසි නෑ. පළවෙනි වතාවට ඕක ඔයා ලෙක්චර් එකේ ඉංග්‍රීසියෙන් ඇහුවම ඔයාට ඕක එකපාරට ඔලුවට යන්නේ නැති වෙයි. හරි. දැම්ම පොඩ්ඩක් ඕක කරලා තියාගන්න. හරි. ලේසි ඒතකොට. හරි. නෝට් එකක් තියෙනවා මිල ඉන්ඩිසස් will always be all numbers. දැන් මෙහෙම
ඕක අවශ්‍යන්නේ මේ වගේ තැනකදී. මෙහෙම මේ රමු දැන් මෙන්න මේ ඩිරෙක්ෂන් එක දෙනවා. මේ වගේ ඩිරෙක්ෂන් එකක් දීලා අහනවා මොකක්ද ඩිරෙක්ෂන් එක කියලා. හරි. එතන අපි කියමු මේක G කියලා. OG ඩිරෙක්ෂන් එක මොකද කියලා. දැන් ඔයා OG ඩිරෙක්ෂන් එක හෙව්වම නිකන් කියමු දැන් උතන වයි බිඳුවයි. නෑ වයි බිඳුවයි. x බිඳුව. y ඇවිල්ලා අපි කියමු යන්ත්‍රෝ ඩයිල් එක. ඩිරෙක්ෂන් එක. මේක නෙමෙයි උත්තරේ. හරි. ඩිරෙක්ෂන් එක ඇහුවම අපි වෝල් නම්බර් එකක් විදිහට දෙන්න ඕන. හරිද? හැබැයි උතන තියෙන පොයින්ට් එක ඇහුවොත් සාමාන්‍යයෙන් අහන්නේ ඒ ඩිරෙක්ෂන් අහන්න ඇවිල්ලා මොකද්ද 0 1 0 3 1 තමයි. ඔය එක තුනෙන් ගුණ කරොත් මෙතන මෙහෙ ගිහිල්ලා නවතින පොයින්ට් එක. වෙන්න හරි. එතන කියන්නේ section should be converted to whole numbers by multiplying with the LCM. LCM එකෙන් ගුණ කරන්න කියලා තියෙනවා. ඉංග්‍රීසි කොමන් පොදු ගුණාකාරය. හරි. මේක මේ ප්ලේන් එකක් බිලින් ඩිසස් ඔයල් වෙනවා කියලා. අපිට දැන් මේව MCQ එකේදී නම් කොහොම ප්ලේන් එක දීලා එක්ක මිලින් ඩිසස් දානවා. ඒ මාධ්‍ය මත තියා ගන්න ඕනේ මොකද්ද? ප්ලේන් එකේ නොටේෂන් එක මත තියෙන්න ඕනේ. ඕල් නම්බර්ස් එන්න ඕනේ කියලා මත. ඩිරෙක්ෂන් එක ඇහුවොත්. හරි. දැන් මේ කතාව වැඩි ඕනේ. show the plane 698. අපිට අඳින්න දැනගෙන ඉන්න ඕනේ නෑ. හැබැයි කෝකටත් දැනගෙන ඉන්න ඕනේ. දැන් නෑ. හරි. ඉක්මනට එක බලලා මොනද තාම. එනකොටත් තියෙනවා. 698 කිව්වම ඕක මම කලින් කිව්වා දැන් 698 කියන එක අපි අඳින්න යන්නේ නැහැ. ඔය ප්ලේන් එක පැලතින් වෙලද. ඉක්නක් කිව්ව මේ වෙන්නේ. හරි මේ බ්‍රැකට්ස් වෙන්න ඕනේ. අපි 698 අඳින්න යන්නේ නැහැ. අපි මොකද්ද කරන්න ඕනේ දැන් අර අපි මොකද්ද දැන් කරේ ප්ලේන් එකක් තියෙනවා නම් ඉස්සෙල්ලා ප්ලේන් එකේ ඉන්ටර්සෙප්ට් බලුවා ඊට පස්සේ රෙසිප්‍රොකල් එක ගත්තා. ඒක තමයි ප්ලේන් එකේ මේ ඉක්වේෂන් එක උනේ. දැන් මේක අපි රිවර්ස් කරමු. ප්ලේන් එකේ ඉක්වේෂන් එක 698 නම් ඒක රෙසිප්‍රොකල් එක අරගෙන ඉන්ටර්සෙප්ට් ගන්න ඕනේ. අපි දැන් ඇවිල්ලා මෙහෙම එකක් තියෙනවා උතන. වැලියුස් ඇවිල්ලා දැන් 1 into 1 into 1 ලියනවා නම් අපි ඉස්සෙල්ලම ගන්න උතන තියෙන පොඩිම සංඛ්‍යාවෙන් උතන බෙදා ගන්න. බිංදුව නෝන. බිංදුව නෝන කුඩාම සංඛ්‍යාවෙන් හැම ටික කොහොමද බෙදා ගන්න. එහෙනම් බෙදාගෙන රෙසිප්‍රොකල් එක ගත්තා මොකක්ද වෙන්නේ බලන්න. අපිට ඕන කියුබ් එක ඇතුලේ එනව නේද? 1 into 1 into 1. අන්තක තියෙන කියුබ් එක ඇතුලේ. වැලියුස් ටික එනවා. හරි. ඕක අනිත් එක නම් වැඩි ඕනේ නැහැ. හැබැයි මතක තියාගන්න අර ප්‍රොසෙස් එකම මොකද ඉන්ටර්සෙක්ෂන් එක අරගෙන රෙසිප්‍රොකල් එක ගන්නවා කියන එක ඔකයි මේ රිවර්ස් එක යන එක තමයි වෙන්නේ. හරි. කොහොමද එන්නේ මම තියාගන්න. when show the pin 203. දැන් 203 කියන එකේ මොකද්ද කරන්නේ? අපි 2 වලින් බෙදනවා ඉස්සෙල්ලානේ. 2 වලින් බෙදලා අනිත් එක රෙසිප්‍රොකල් එක ගන්නවා. අනන්තයක් ඇවිල්ලා තියෙනවා. y අනන්තයක් කියන්නේ මොකද්ද? y ට සමාන්තරයි කියන්නේ y axis එක හම්බ වෙන්නේ නැහැ. නේද? ඔයාලා කර බලන්න හරි. පොඩි දේවල් හරි. හරි. එතන දෙක ෂෝල් පේන්සස් බලන්න. ඔන්න අපි තවත් කොටසකට එනවා. දැන් අපි ඉගෙනගෙන තියෙනවා මොනවද? විල ඉන්ඩිසස් පොයින්ට් එකක් කොහොමද දක්වන්නේ? ඩිරෙක්ෂන් එකක් කොහොමද? ප්ලේන් එකක් කොහොමද කියලා. හරිනේ. එතකොට දැන් අපි ගන්නවා sketch the atomic arrangements on the following planes. 100 of C simple cubic. simple cubic කියව ගමන් අපිට ඔලුවට එන්න ඕනේ මෙන්න මේ. හරිද? එතකොට ලේසි වැඩේට. simple cubic 100 කියන්නේ කවුද? මම 10
0 කියන ෆැමිලි එකට අයත් වෙන්නේ කවුද? පැති 6 හරිද? කියුබ් එකේ පැති 6 තමයි 100 කියන ෆැමිලි එකට අයත් වෙන්නේ. දැන් මේ කොටු කරලා තියෙන රෙඩ් හරි. ඕක ඇවිල්ලා 100 ෆැමිලි එකේ කෙනෙක් තමයි. දැන් ඕකේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? එයාව ඇඳලා පෙන්නන්න කියලා. මේ තියෙන ඇඳපු එක. මෙතන මේ ඒ ආරු අතර සම්බන්ධ කරන මේක ඇදලා තියෙන්නේ. ප්‍රශ්නේ අහන්නේ 100 සිම්පල් කියුබ් කියව අපි දැනගෙන ඉන්න ඕනේ මෙන්න මෙයා තමයි 100 සිම්පල් කියුබ් කියන්නේ. හරිද? ඕකේ සෙට් එකක්ම තියෙනවා. හයක් තියෙනවා. 110 of SC simple cubic එකේ 110. 110 කියන්නේ මොකද්ද? face diagonal එක දිගේ කපලා බලනවා. හරි මේක අපි ඉස්සරහට යමුකෝ. මේ තියෙන්නේ 100. ඔය අර closed pack direction කියලා තියෙන මොකද්ද කියන එක මම කියන්නම් ඉස්සරහට. අපි මේ ටික බලලෙමු. හරි. අපේ ලෙක්චරර් කිව්වා අපිටත් සීනියර්ස්ලගේ හම්බුනාම මේ නෝට්ස් එක අපි ඒව තියාගෙන ඒව දිහා බලාගෙන ගොඩක් අය හිටියේ. ඒකට ඒක දැකලා මෙයා බැන්න මේ ඕව දිහා බලාගෙන ඉන්න එපා. දැන් මේකේ මම මේ ප්‍රශ්නයක් දාලා තිනවා ඔයාලට කරන්න කරලා බලපන්. ලෙක්චරර්ට පොඩ්ඩක් තරහයි. ඔය වගේ දේවල් වලට සීනියර්ස්ලා අපිට දෙන සපෝට් නිසා කියලා. ඔයාලට තේරෙයි මෙයාගේ පොඩ්ඩක් තියෙන එක වැදුනයි අරගයි කියලා කියන්නත් බෑ. පේපර් එකේම ගොඩක් අමාරුයි කරා කියලා කියන්නත් බෑ ඉතින්. මේක දැන් එයා කිව්වනම් අදලා බලන්න කියලා අපි මේක නිකන් බලාගෙන යමු. මේ ඇත්තටම අපිට අර විෂුවලයිස් කරගන්න පුළුවන් වෙනවා හරි. MCQ වල ප්‍රශ්න වලට ඕන වෙනවා. ඔයාලා පාස් පේපර් එකක් අරන් බලන්න. ඔයාලට දැන් මම දැන් එකා ෆෝල්ඩර් එක දැන් හදාගෙන ඉන්නවා. තව ටික දවසකින් එකා එක ලැබෙවි. නැත්තම් අපේ එකා ෆෝල්ඩර් එක ඕනනම් ඉල්ලන්න මේ දෙන්නම්. ඒ වල තියෙන ඔය පාස් පේපර්ස්. ඒ වල ප්‍රශ්න ටිකක් අරගෙන බැලුවොත් ඔයාලට තේරෙයි කොහොමද මේකෙන් ප්‍රශ්න අහන්නේ කියලා. ඒකට මේක ඕන වෙනවා. දැන් 100 සිම්පල් කියුබික් කිව්වම මෙන්න මේක තමයි ප්ලේන් එක. කියන එක එකපාරට ඔලුවට එන්න ඕනේ. හරි. 110 සිම්පල් කියුබික්. මැදින් කැපුවා. මැදින් කැපුවම දැන් අපිට ඔව් මෙහෙම පෙන්නනවම ලේසි. හරි. හැබැයි අර ඔයාලට එන ප්‍රශ්නේ කියන්නේ මම ප්‍රශ්නයක් කියන්නම්. දැන් මේ පැත්තේ ඇටම් දෙක ටච් වෙනවා කියන එක මේ පැත්තේ ටච් වෙනවා කියන එක මතක තියාගන්න. ඒක කටපාඩම් කරන්න එපා. මේ කියුබ් එක මතක ඕන එකක් කරන්න පුළුවන්. ඔහොම කැපුවොත් ගැප් එකක් තියෙනවා කියලා පේනවනේ. හරි. ඒ ගැප් එක තියෙන නිසා මෙතන ටච් වෙන්නේ නැහැ. මෙතන ටච් වෙන්න ඕනේ මෙතන. ඊළඟට 100 XTC SMP SMP කිව්වම යාළුවට හරි. ඔතන කොයි වෙලෙත් අර ඔරිජින් එක විදියට අර පිටිපස්සේ මුල්ලනේ දරන් තියෙන්නේ. ඒ විදියට ගන්න. සාමාන්‍යයෙන් දැන් ගන්න. හරි. කොහොම ගත්තත් මෙන්න මේ ෂේප් එක නම් වෙනස් වෙන්නේ නැහැ. හරි. ඔය හිතන්න මේ කොහේ හරි ගත්තා කියලා. එහෙම ගත්තොත් ඔයාලා වදිනවා කියන එකට හොයාගන්න බැරි වෙනවා. එන්න එකක්. ඒකත් හැබැයි තේරෙනවද? 100 කියන. මේ ෆැමිලි එක ඇතුලේ හැමෝගෙම ෂේප් එක මේක තමයි. හරි. ඒතර 100 FCC කියන්නේ මේ මෙතන 100 මං කියුනේ කියුබ් එකේ පැති. කියුබ් එකේ මේක තමයි FCC. මෙන්න මේක ටච් වෙනවද නැද්ද දැන් අපි ගන්න. ඔය හිතන්නේ මේක ටච් කරලා ඇඳගත්ත කියලා මෙහෙම. ටච් කරලා ඇඳගත්ත. දාන වැරදෙනවා. හරිද? ඒක තමයි මේකේ සම්පූර්ණ පොයින්ට් එක. ඔයාලට දුන්නම මේ මාර ලේසි වැඩක් කියලා. ප්‍රශ්නේ අහන්නේ අර පොඩ්ඩක් කොහොම කම්බයින් කරලා හරිද? මේක 110 PCC. බොඩි සෙන්ටර් PCC එක 110 කියන මැදින් ලබා දෙනවා. හරි. ඔයාලට දැන් තේරෙනවද මේ ඝන විදි මේ ටික ඔයාලා පොඩ්ඩක් කරලා බලන්න. මේක ගොඩක් වැදගත් ප්ලේන් එකක්. මොකද්ද කිව්වොත් 111 FCC. දැන් BCC සිම්පල් කියුබික් වල 111 එක අපි අඳ බැලුවේ නැහැ. ඒක අපිට ඇත්තටම අඳින්න නැහැ. FCC ලගේ 111 කියන්නේ එකම closed packed plane එක. හරි? plane එක. ඒකුවේ එයාගේ neighbor atom හැමෝත් එක්ක මෙයා ටච් වෙලා ඉන්නවා. මේ plane එකේ එක atom එකක් ගත්තොත් මේක atom එක කියලා හිතන්නකෝ. මෙයාගේ neighbor atoms එන්නේ මෙයා
මෙයා මෙයා මෙයා ඒ හැමොත් එකම ටච් වෙලා ඉන්නවා. මම ඊතර වලින් බෙන්නදී අපිට අපේ සිලබස් එකේ තියෙන ක්ලෝස් පැක්ට් ප්ලේන්ස් දෙකයි. හරි. එකක් මෙයා 111 FCC අනිත් එක්කෙනා අර HCP එකේ උඩම ප්ලේන් එක. ඒක ඇත්තට මෙතන කියලා නෑ. දැන් දැනගෙන ඉන්න. මෙන්න මේ ප්ලේන් එක. හරි. BCCUයි SCUයි සිම්පල් කියුබික් උයි බොඩි සෙන්ටර්ඩ් කියුබික් දෙකේම ක්ලෝස් පැක්ට් ප්ලේන් නෑ. හරි. ක්ලෝස් ප්ලේන් එකයි තියෙන්නේ කියුබික් ස්ට්‍රක්චර් වල මේක විතරයි. මේක මතක තියාගන්න. මං කියන්නම් කිව්ව නේද? මේක FCC එකේ 110 එක. ඔය ක්ලෝස් පැක් ඩිරෙක්ෂන් කියන්නේ මොනවද? ක්ලෝස් පැක් ඩිරෙක්ෂන් කියන්නේ දැන් ක්ලෝස් පැක් ප්ලේන් එකක් මොකද්ද? ඒක ඇටම් එකක් ගත්තොත් ඒ ඇටම් එකත් එක්ක නේබර් ඇටම්ස් ඔක්කොම ටච් වෙලා ඉන්නේ. ඒක ක්ලෝස් පැක් ඩිරෙක්ෂන් එක කියන්නේ ඩිරෙක්ෂන් එකේ තියෙන ඇටම්ස් ඔක්කොම ටච් වෙලා ඉන්නේ. ඒ වගේ ඩිරෙක්ෂන් නම් ගොඩක් තියෙනවා. ඒකයි මම මේ ඔක්කොම මේ මාක් කරලා දෙන්නේ. සිම්පල් කියුබික් ගත්තා ඩිරෙක්ෂන් නම් තියෙනවා. ඔය තියෙන ඩිරෙක්ෂන් එකම ක්ලෝස් පැක් ඩිරෙක්ෂන්. ඩිරෙක්ෂන් එක ගත්තම ඇටම්ස් ඔක්කොම ටච් වෙලා තියෙනවා. හරි. දැන් මේක ඇවිල්ලා ක්ලෝස් පැක් ඩිරෙක්ෂන් නේද? මේක ක්ලෝස් පැක් ඩිරෙක්ෂන් නේද? නෑ. ටච් වෙනා නෑ. ඒක ක්ලෝස් පැක් ඩිරෙක්ෂන් නෙමෙයි. හරි. දැන් බලන්න මේක ඇවිල්ලා ක්ලෝස් පැක් ප්ලේන් එකක් නොවෙන්නේ කියලා. මෙන්න මේ ඇටම් එක සලකන්නකෝ. මෙයාගේ නේබර් ඇටම් කවුද? මෙයා. කොහොම මේ දෙන්න ටච් වෙලා නෑනේ. හරි. මෙච්චර මතක තියාගන්න ක්ලෝස් පැක් ප්ලේන් එකයි තියෙන්නේ අපිට. මොකද්ද 111 FCC. හරි. ඕක ගැන යට පල්ලෙහා ඇති නෝට් එක. මෙදී if all the neighbor atoms in a crystal plane touch each other it is known as a closed pack plane. හරිද? හරි. ඔය වැදගත් පොයින්ට් එකක් MCQ එකක් අනිවාර්යෙන් හැම අවුරුද්දෙම අහන එකම දේ අහන. හරි. දැන් ගොඩක් දුරට මිලර් ඉන්ඩිසස් කියන දේවල් ඉවරයි. තව දැන් තියෙන්නේ අපිට ප්ලේනර් ඩෙන්සිටි එක ගැන තියෙනවානේ. අද ඩිෆෙක්ට්ස් උත් කරන්න ඕනේ. හරි අපි ඉස්සරහට යමු. මේ වෙනකම් මොනවාරි ප්‍රශ්නයක් තියෙද? ප්‍රශ්නයක් තියෙනවා අහන්නෝ. ප්‍රශ්න කොහොම අපිට කොහොමද තියෙන්නේ? හරි අපි ඉස්සරහට යමු. අද වැඩේ අපි හරියට ඉවර කරගමු. planar density. Planar density කියන්නේ මොකක්ද? Number of atoms in a unit area is known as the planar density or areal density of a crystal plane. සරල දෙයක් හරි. සරල definition එකක්. දැන් මොනවා හරි plane එකක් ගත්තොත් මේ plane එකක් ගත්තොත් ඕකේ unit area එකේ තියෙන atoms ගන්න. දැන් plane එකක් ගත්තොත් අපිට atom එකක් මොකක්ද? sphere එකක් වගේ පේන්නේ නැහැ. ඒ කියන්නේ ගෝලයක් වගේ පේන්නේ නැහැ. අපිට ඇටම් එක දැන් මේ කැපුනම මෙම සර්කල් එකක් තමයි පේන්නේ. සම්පූර්ණ ඇටම් එකක් මේ මොනවා හරි ප්ලේන් එකක් ඇතුලේ තියෙනවනම් මේ ප්ලේන් එකක් ගත්තම සම්පූර්ණ ඇටම් එකක් තියෙනවනම් ඔහු සර්කල් එකක් තමයි පේන්නේ. එතකොට ප්ලේනර් ඩෙන්සිටි කියන්නේ ඔය වගේ ප්ලේන් එකක යුනිට් ඒරියා එක ඇටම්ස් කීයක් තියෙනවද කියන එක. අපි සලකන්නේ දැන් එක රවුමක් එක සර්කල් එකක් එක ඇටම් එකක් කියලා හිතන්න. හරි. එතකොට දැන් මේ ඔය ට්‍රයැන්ගල් එක ඇතුලේ සර්කල්ස් කීයක් තියෙද? මේක half එකක්. මේක half එකක්. මේක half එකක්. මේක half එකක්. මේක ත්‍රිකෝණය නිසා මේක 60යිනේ. 60යි කියන්නේ කොහේද? 60යි කියන්නේ 6න් එකක්නේ. 106 106 60යි ගත්තේ කොහොමද? මේ තුන පාර සමානයි සමපාත ත්‍රිකෝණයන්. එතකොට උතන සම්පූර්ණ සර්කල්ස් කීයක් තියෙද? දෙකයි නේද? ඔක්කොම එකතු කරාම දෙකක් වෙනවා. ෆ්‍රැක්ෂන් ටික එකතු කරලා බලන්න. දෙකක් වෙනවා. එතකොට ප්ලේනර් ඩෙන්සිටි එක වෙන්නේ ප්ලේනර් ඩෙන්සිටි එක වෙන්නේ 2 ඕවර් දැන් කොච්චර ඒරියා එක දෙකක් තියෙන්නේ? උතන ඒරියා එක අපිට ගන්න පුළුවන් භාගය වරක්
මූල දෙකයි ඒවා ලම්බක දුර කීයද? මූල දෙකයි ඒ sin 60යිනේ. මූල දෙකයි ඒ sin 60. මෙච්චර ඒරියා එකක ඇටම් දෙකක් තියෙනවා. යුනිට් ඒරියා එක කොච්චරද බලන්න මොකද ගන්න? ඇටම් ගාන බෙදනවා ඒරියා එකෙන්. නේද? උනාලි ප්ලේන් එකක තියෙන ඇටම් ගාන බෙදනවා ඒරියා එක. එච්චරයි. සරල එකක් හොනේ. ප්ලේනර් ඩෙන්සිටි. ඒ සුළු කරලා බලන්න. Find the planar densities of the following planes taking lattice parameter as මෙච්චර 2 Armstrong. ඔයලා බලන්න මම ගාව උත්තර ටික තියෙනවා මම දාන්නම්. චර ලස්සන නන්නේ. හරි. බලන්න මේ දීලා තියෙන 100 of SC. ඔම කිව්වම අර මේක සරලව ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ මේක. හරිද? ඕකේ. හරි. තව කොටස් දෙකයි තියෙන්නේ ඇලොට්‍රොපි එක ගැන තියෙනවා ඊට පස්සේ ඩිෆෙක්ට්ස් තියෙනවා. හරි. මිලන් ඉන්ඩිසස් ගැන නම් ඔච්චරයි. අර මම හදන්න කිව්ව ගාන ටික හදන්න අවුලක් තියෙනවා මම WhatsApp කරන්න අපි ඉස්සරහට යමු තව කොටස් දෙකයි මේ දෙක ඉවර කරගමු අද මේ එකම ලෙක්චර් නෝට් එකක තියෙනවා කියන්නේ දැන් ලෙක්චර් එක දවසින් කරන කොටස හරි එයා ඇවිල්ලා පැය දෙකක් ඇතුලේ කොහොම හරි පැය දෙකනේ පැයෙන් හරි කරලා දානවා ඒකත් ඉංග්‍රීසි වලින් හරි ඕකේ ඉස්සරහට යමු ඇලොට්‍රොපි කියන්නේ බහුරූපීතාව කියන එක හරිද ඒ කියන්නේ මොන හරි එලිමන්ට් එකක් ගත්තම ඒක ෆිසිකලි ඒකේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. හැබැයි ඒකේ කෙමිකලි ඒක වෙනස් වෙන්නේ නැහැ. Ability of a single substance to exist in more than one physical form. දැන් යකඩ ගත්තම මං කිව්වා මතකද දැන් අර ගානක තිබ්බ මෙන්න මේ කතාව. 910ට රත් කරද්දි මොකක්ද වෙනවා කිව්වේ? BCC FCC වෙනවා කිව්වනේ. ඒ කියන්නේ මොකක්ද? අර ස්ට්‍රක්චර් එක වෙනස් වෙලානේ. ෆිසිකල් ස්ට්‍රක්චර් එක වෙනස් වෙලා. body centered cubic structure එක face centered cubic වෙනවා. එතකොට ඔය එක එක තවරත් කාම 1400ට වැඩි වුණාම මොකද වෙන්නේ? BCC වෙලා ආයිමත්. හරිද? ඔන්න ඔය එක එක ෆිසිකල් ස්ටේට් වලට කියනවා ඇලොට්‍රොප්ස් කියලා. හරිද? දැන් උතන ලික්විඩ් කියලා දාලා තියෙන්නේ තව රත්වත් 1500 ගණනකදී ලික්විඩ් වෙනවා. හරිද? රවංගේ සරල දෙයක් ඔය ඇලොට්‍රොපියක් කියන්නේ මොකද්ද? මේ එකම සබ්ස්ටන්ස් එකේ විවිධ ෆිසිකල් ෆෝම්ස් විවිධ ෆිසිකල් ආකාර ඒ කියන්නේ මොකද්ද භෞතික ආකාර හරිද සරල දෙයක් allotropes of carbon diamond කියන්නේ carbon graphite කියන්නේ carbon වල හැදලා තියෙන්නේ full ring එක ඔක්කොම මොකද්ද ගන්නේ atom structure එක තමයි වෙනස් වෙලා තියෙන්නේ නේද atom structure එක වෙනස් සරල දෙයක් ඕක ටිකක් කටපාඩම් දෙයක් තියෙනවා carbon nanotubes අපිට මේ material science වල ඉස්සරහට කොටසක් තියෙනවා nano scale කියන nano scale එක ගැන කතා කරන්න. එතකොට මේ carbon nanotubes වල ගැඹුරටම කතා කරන ගොඩක් දේවල් ගැන. හරි ලොකු කොටසක්. ඒ වලදී ඔයාලට තව දුරටත් මේව ගැන ඉගෙන ගන්න පුළුවන් වෙයි. මට දන්නේ නැහැ මොකටද මෙතනට මේ allotropes කියලා කොටසක් දාලා තියෙන්නේ කියලා. හරි. මේ nanotube කියන්නේ හැමෝම දන්නවා අර graphene මොකද graphite single sheet එකක් අරගෙන roll කරනවා කියලා කියන්නේ දෙපැත්තට fullerene caps දෙකක් දාලා තියෙනවා. ඕක ගැන මම දැන් වැඩිපුර කියන්නේ නැහැ. ඉස්සරහට අපි ඉගෙන ගන්නවා කොහොමද nanotube ගැන. ලොකු දෙයක් නෑ එතන allotropes ගැන. එතන ගානක් තියෙනවා ඒ ගාන ලොකු ගානක් පොඩ්ඩක්. ඒකේ මේ මම ගාන හදන විදිහ කියන්නම් මම හදන්නේ නැහැ. හරිනේ. මේකෙන් පෙන්වලා තියෙන්නේ all the locations of the void spaces available in an FCC unit cell. දැන් මේ වගේ දේවල් ඉක්මනට අන්ඩර්ලයින් කරගන්න. face centered cubic එකලු. These void spaces are named as octahedral interstices and located at the center of each edge as well as the body center of the unit cell as shown. ඔතන void spaces කියන්නේ මොනවද? මම කලින් කියලාදී void spaces කියන්නේ ඔය unit cell එකේ තියෙන හිස් තැන්නේ. හිස් අවකාශ තමයි void spaces කියන්නේ. මොකක්ද මේ octahedral interstices කියන්නේ? ඔතන මේ දැන් ඔය පෙන්නලා තියෙන atoms නෙමෙයි හරිද? මේ figure 6 එකේ පෙන්නලා තියෙන කළු පාට dots කියලා atoms නෙමෙයි. ඔය පෙන්නලා තියෙන්නේ ඇවිල්ලා මේ ඔය void spaces තියෙන තැන. හරි. හරිනේ ඕක. මම බලන්න මේ පෙන්නන්නම්. FCC එකක් කියලා කිව්වේ FCC එකක්. මේ තියෙන FCC එක.
මේ FCC එකේ බලන්න. ඔයාලට පේනවා ඇති මේ ක්ලියර් මදි පොඩ්ඩක්. මෙතන හිස්තැනක් තියෙනවානේ. මෙතන හිස්තැනක් තියෙනවා. මෙතන හිස්තැනක් තියෙනවා. මෙතන තියෙනවා. දැන් කොහොමත් මේකේ මැද එකක් තියෙනවානේ. මැද තියෙනවා. මෙතන හිස්තැනක් තියෙනවා. මෙතන. ඔන්න ඔය හිස්තැන් ටික තමයි මේකේ මාක් කරලා තියෙන්නේ. කළු ඩොට්ස් වලින්. හරි. ඔය හිස්තැන් වලට විශේෂ නමක් තමයි ඔක්ටහෙඩ්‍රල් ඉන්ටර්ස්ටිස් කියන්නේ. ඔක්ටහෙඩ්‍රල් ඉන්ටර්ස්ටිස් කියන එක මම මීනින් එක සකිව්වා මොකක්ද? empty space එකක් void space එකක් surrounded by 6 neighboring atoms. හරිනේ ඔය බලන්න ඔක මැදින් හිතන්න පුළුවන්. මේ මැද එක්කෙනා ගන්නකො. මැද එක්කෙනා වටේ atoms කීයක් ඉන්නවද කියලා බලමු. මෙන්න මේක හිතන්නකො. මේ ස්පෙයා එකෙන් භාගේ මේ ගෝලයෙන් භාගේ කට්ටිය ඉන්නේ මෙයා ඔය මූණත් 6ෙම ඉන්නවනේ. ඒ මූණත් 6ෙන් නේද මේ මැද එක්කෙනා වට වෙලා ඉන්නේ. මෙයා යට ඉන්න එක්කෙනා මේ පැත්තේ ඉන්න එක්කෙනා පිටිපස්සේ ඉන්න එක්කෙනා ඒ මූණත් 6 ඉන්න ඔය අර්ධ ගෝල වලින් තමයි මැද තියෙන void space එක හැදලා තියෙන්නේ. හරිද? මෙහෙම මේ පැත්තේ එක්කෙනා පිටිපස්සේ එක්කෙනා 4 6. මම හිතනවා තේරෙනවා ඇති කියලා. කවුරුත් කතා ගන්න නැහැ නේ මම ඉතින් කියාගෙන යනවා. හරිද? ඕකට තමයි octahedral interstices එකක් කියලා කියන්නේ. මොකද්ද? Empty space that is surrounded by 6 neighboring atoms. ඔය atoms 6 center stick connect කරාම 3D shape එකක් වෙනවලු octahedron එකක්. මොකද්ද octahedron එක කියන්නේ? 3D object එකක් අෂ්ටාස් එන්නෙත් නෑ. පාද 8ක් තියෙන එකෙන් හදනවා ඒක කොහොමද? හරිනේ. ඕව වැඩි ඕනේ මේ මම නිකන් කිව්වේ වැඩිපුරත් එක්ක. හරිද? හරි. දැන් අහන ප්‍රශ්නේ මොනවද බලමු. දැන් මේකේ කියලා තියෙන්නේ ඒ වගේම තියෙනවලු center of each edge as well as the body center of the unit cell as shown. මැද එකක් තියෙනවලු. ඒ වගේම හැම ධාරෙම මැද තියෙනවලු. හරිනේ නේ? මේකෙන් අපිට කියන්න පුළුවන්. So මේකෙන් කියන්න පුළුවන් ඒක. ඒ මේ හැම ධාරෙම මැද තියෙනවලු. හැම ධාරෙම මැද තියෙනවා. ඒ වගේම අර හරි මැද එකක් තියෙනවා. එතකොට ඔක්කොම කීයක් වෙනවද බලන්න? ධාර කීයක් තියෙනවද? 12යිනේ. ධාර 12යි මැද එකයි 13යි. හරි. 13ක් තියෙනවා. Find the diameter of the largest foreign atom that can occupy one of these interstices. Take the lattice parameter as A. අහන්නේ උතර ආයිමත් මොකද්ද? occupy ගන්න බලන්න largest foreign atom. Foreign atom කියන්නේ පිටතින් ගේන atom එකක් කියන්නේ. හරිද? foreign atom එකක් කියන්නේ පිටතින් ගේන atom එකක් කියන්නේ. largest foreign atom එක මොකක්ද කියලා. කලින් ඔයා කතාවම උතර අර කලින් ගානක් හැදුවේ මැද තියන්න පුළුවන් වැඩිම ලොකුම මේ atom එක හෙව්වෝ. මේකෙත් තාන්නේ find the diameter of the largest foreign atom that can occupy. එතකොට කරන්න තියෙන්නේ මෙච්චර. මේ ඔතන හොයලා තියෙනවා මොකද්ද? දැන් ඔතන ධාරේ මැද තියන්න පුළුවන් ඇටම් එකේ රේඩියස් එක හොයලා තියෙනවා ඉස්සෙල්ලා. ඔය පේනවද මේ? ධාරේ මැද තියන්න පුළුවන් ඇටම් එකේ රේඩියස් එක අපේ රේඩියස් එකට සාපේක්ෂව හොයලා තියෙනවා. 0.828 රේඩියස් එකක් ඇවිල්ලා තියෙනවා. හරි. ඒ කියන්නේ මේ r ට සාපේක්ෂව මෙච්චරයි කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට මැද තියන්න පුළුවන් එක්කෙනාගේ රේඩියස් එකත් ඒකම කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ නේ. හරි. එතකොට අහන්නේ මොකද්ද? තියන්න පුළුවන් ඔකියුපයි ගන්න පුළුවන් ලොකුම ඇටම් එකේ ඩයමීටර් එකනේ. ඒතර මේ රේඩියස් එක වගේ දෙගුණයක්. නෑ හරි. D එක තමයි හොයලා තියෙන්නේ. හරි. හරි. හොයලා තියෙන්නේ මේ තියන්න පුළුවන් ලොකුම ඇටම් එකේ ඩයමීටර් එක. හරි. අර කපලා මොකද මෙන්න මේක කපලා මෙතන ඇටම් එකක් තියලා තියෙනවා. ප්ලේන් එක අරගෙන එතන ඇටම් එක තියලා බලලා තියෙනවා. හරිද? මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. sorry. ඊළඟට ගන්නවා if all these void spaces are completely occupied by foreign atoms that just fit in, how many such atoms will be there in a single unit cell? මේ ඔක්කොම void spaces වල atom තිබ්බම
ඇටම්ස් කීයක් කියනවද කියලා අහන්නේ. ඔක්කොම යුනිට් සෙල් එක දිහාටම. දැන් මෙහෙම ඇටම් එකක් තිබ්බට මේ සම්පූර්ණ ඇටම් එක මේකට අයිති වෙන්නේ නැහැ නේ. මේකේ සම්පූර්ණ ඇටම් එක මේක අයිති වෙන්නේ නැහැ නේ. ඔතන අයිති වෙන්නේ මෙන්න මේ වගේ කෑල්ලක්. හරි. අර බෝලයක් අරගෙන ඒකට කපලා ආයෙත් ඒකට කපලා ආයෙත් ඒකට කපනවා. ඒ කියන්නේ හතරෙන් එකක්. හතරෙන් එක කොටසක් තමයි මෙන්න මෙතනට අයිති වෙන්නේ. ඔය වගේ දාර කීයක් තියෙනවද 12ක් තියෙනවා. දාර 12 මැද ඔය වගේ කෑලි තිබුවම 12 වරක් හතරෙන් එක. කොටස් 12ක් තියෙනවා. එතනින් ඇටම් 3ක් එනවා. මැද එක්කෙනෙක් ඉන්නයි කිව්වනේ. මැද ඉන්නවා කියපු එක්කෙනත් එක්ක ඇටම් 4යි නේද උකට. අහලා තියන්නේ void spaces වල ඔක්කොම foreign atom තිබ්බම කීයක් atoms foreign atoms කීයක් එනවද? 4යි. හරිද? අන්තිම එක what fraction of the volume will be filled with parent atoms and foreign atoms together in this lattice? What fraction of the volume will be filled with parent atoms and foreign atoms together in this lattice? එතකොට සම්පූර්ණ යුනිට් සෙල් එක වොලියුම් එක කොච්චරද? ඒ ඝනයනේ. ලැටිස් පැරමීටර් එකේ කියුබ් එක. හරි. පැත්තක දිග වගේ ඝනයක්. හරි. අහන්නේ ඒකෙන් කොච්චර ෆිල් වෙලාද කියන එක. හරිද? ඒකේ කැල්කියුලේෂන් එක මෙහෙමයි කරන්නේ. මේ මොකද්ද? අර තිබ්බ ඇටම්ස් වල වොලියුම් එකනේ. FCC එකක කොච්චර ඇටම්ස් ටික කී ඇටම්ස් කීයක් තියෙනවද? 4යිනේ. තිබ්බ ඇටම්ස් ටිකේ වොලියුම් එක ඔච්චරයි. එළියෙන් එන ඇටම් එකක වොලියුම් එක මෙච්චරයි. ඒ වගේ ඇටම් කීයක් එනවද? 4යි. සරලයි හොඳ. එළියෙන් එනව ඇටම්ස් වල වොලියුම් එක ධන තිබ්බ ඇටම්ස් ටිකේ වොලියුම් එක. හරි. ඒක බෙදනවා කියුබ් එකේ වොලියුම් එකේ. ඒ කියන්නේ කියුබ් එකේ ඇටම්ස් අරන් තියෙන පරිමාව කොච්චරද? වොලියුම් එක කොච්චරද කියන දේ වලදී. ඔතන A වලටත් R වලින්ම ආදේශ කරොත් R කැපිලා ගිහලා සුළු කරලා උත්තර 179 කියලා ඉලා දෙනවා. හැබැයි මේක 179 ඉන්නේ මෙතන 100 ගුණ කරොත් තමයි. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා මොනවාට අපැහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. මම උත්තර දෙන්නම්. හරි. අන්තිම කොටස අද දවසට අදාළ අන්තිම කොටස මේක තනිකර නිකන් තීරීමේ කොටසක්. මැතමැටික්ස් පාර්ට් එකක් නෑ. ඒ නිසා ඉක්මනට කියලා දාන්න පුළුවන් කොටසක්. වගේ තියෙනවා. දැන් මෙහෙමයි. දැන් අපි කතා කරානේ මෙහෙම ක්‍රිස්ටල් ස්ට්‍රක්චර් ඇවිල්ලා සිම්පල් කියුබික් තියනවලු, BCC තියනවලු, FCC තියනවලු, HCP තියනවා කියලා. දැන් ඔය කියනවා වගේම මේ රියල් වර්ල්ඩ් එකේ ඔය මැටීරියල් ඇවිල්ලා දැන් කිව්ව ලයින් ඩිෆෙක්ට් එකක් කියන්නේ එක පේලියට තියෙන ඇටම් පේලියක්ම නැහැ. දැන් අපි මේ යුනිට් සෙල් අරගෙන ස්ටැක් කරගෙන ගියාම සම්පූර්ණ නිකන් ග්‍රිඩ් එකක් වගේ එනවා කියලා හිතන්නකෝ. සම්පූර්ණ ග්‍රිඩ් එකේ එක ලයින් එකක්ම නැහැ. ඒකට තමයි ලයින් ඩිෆෙක්ට් එකක් කියන්නේ. ඒකට ඩිස්ලොකේෂන් එකක් කියලා කියනවා. හරි ඩිස්ලොකේෂන් එකක් කියලා කියනවා. ප්ලේනර් ඩිෆෙක්ට් එකක් කියන්නේ එක ප්ලේන් එකක තියෙන සම්පූර්ණ ඇටම්ස් ටික නෑ. බල්ක් ඩිෆෙක්ට් එකක් කියන්නේ ඔය ප්ලේන්ස් කිහිපයක්ම එකතු වෙලා එකට කියුබ් එකක් වගේ සබ්ස්ටිටියුෂන් ඉම්පියුරිටි ඇටම් කියන්නේ පිටතින් මේක ඇටම් එකක් ඇවිල්ලා අර දැන් මෙතන තියෙනවනේ දැන් මේ ඇටම් එක A කියමු මේ පිටතින් ආපු එක B කියමු
A කියන જાතිය ඇටම් එකක් තියෙන්න ඕන තැන B කියලා ඇටම් එකක් ඇවිල්ලා ෆොරින් ඇටම් එකක් ඇවිල්ලා. හරි? ඒක ඩිෆෙක්ට් එකක්. ඒක જાතියක්. මේක ඉන්ටර්ස්ටිෂියල් ඉම්පියුරිටි ඇටම් එකක්. ඒ මොකද්ද? අර ඇටම් එකක් තියෙන්න ඕන තැන නෙමෙයි. ඇටම් අතර තියෙන හිස්තැන් තියෙන්නේ. ඒ වගේ තැනකට පිටින් ඇටම් එකක් ඇවිල්ලා. එතන තේරෙන්නේ නැති කියලා. මේක ඇටම් එක තියෙන්න ඕන තැන ඇටම් එක රිප්ලේස් වෙලා. මේක ඇවිල්ලා ඇටම් අතර හිස්තැනකට පිටින් ඇටම් එකක් ඇවිල්ලා. අර වොයිඩ් ස්පේස් එකට ඇටම් එකක් ඇවිල්ලා. ඒක නිසා මෙන්න මේවල මේ ඊතරිය වලින් දක්වලා තියෙන්නේ මොකද්ද? ඒවා ඈත් වෙනවා. ඈත් වෙන්න බලනවා. එතකොට ඔය ස්පේස් ලැටිස් එක විකෘති වෙනවා. හරිද? ඒ විකෘති වීම නිසා ඔය ලැටිස් එකේ තියෙන ලක්ෂණ වෙනස් වෙනවා. හරි? ඒක ගැන ඉස්සර කතා කරන්නේ. වේකන්සි. වේකන්සි කියන්නේ අර ඇටම් එකේ තියෙන තැන මොකුත් නැහැ. ඉස් වේකන්සි. අනිත් එක මොකද්ද? self interstitial atom. ඒ කියන්නේ අර void spaces ඇතුළට ඔය තියෙන ලැටිස් එකේ ඇටම් එකක්ම රිප්ලේස් වෙලා. ඒ නිසා මේ ඇටම් ඔක්කොම තල්ලු වෙනවා. හාක් වෙනවා පිටතට. තල්ලු වෙනවා. හරි? මම හිතනවා උතන තේරුණා කියලා ලොකු දෙයක් නැහැ. ඇටම්ස් රිප්ලේස් වෙන එක ඒ ගැන තියෙන ලැටිස් එකේ. ඩිෆෙක්ට් එක, පොයින්ට් ඩිෆෙක්ට් එක කියන එක මොකක්ද? ඊට පස්සේ ලයින් ඩිෆෙක්ට් බලමු. ලයින් ඩිෆෙක්ට් එක ඩිස්ලොකේෂන් කියලා තියෙනවා. ඒකේ දෙකක් තියෙනවා. එජ් කියලා තියෙනවා, ස්ක්‍රූ කියලා තියෙනවා. ඒකේ තුන්වෙනි ටයිප් එකක් තියෙනවා මික්ස් ටයිප් කියලා. ඒ කියන්නේ එජ් ස්ක්‍රූ කියන දෙකම වෙනවා කියන එක. ඒක නිකන් ලියා ගන්න ඕන මික්ස් ටයිප්. මගේ නෝට් එකේ ඔක්කොම ඇති. හරිද? පොඩ්ඩක් ඒක බලන්න. දැන් බලමු එජ් ඩිස්ලොකේෂන් එක කියන්නේ මොකක්ද කියලා. Edge dislocation forms by the removal of an extra half plane. එක ලයින් එකක් දිගේ තියෙන ප්ලේන් එකක් රිමූව් වෙන එකෙන් තමයි ඔය edge dislocation කියන එක ඇති වෙන්නේ. දැන් මෙතන මොකක්ද උනේ? පොයින්ට් එක කියන්නේ එක ඇටම් එකක් මූව් වෙන එක. ඇටම් එක රිප්ලේස් වෙන එකෙන් තමයි වෙනස් වෙන්නේ. මෙතනදී වෙන්නේ සම්පූර්ණ ප්ලේන් එකක්ම නැති වෙනවා. මේක පස්සේ බලමු. මම ඉස්සෙල්ලා කියලා යන්නම් මේක. මේ පැත්තේ දක්වලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඔතන මේ half plane එක ඉවත් වෙච්ච තැනක්. මෙන්න මෙතන ගත්තොත් හරිනම් මෙතන මෙහෙම මේ ඇටම් ප්ලේන් එකක් තියෙන්න ඕනේ. ඒක ඉවත් වුණාම මොකක්ද වෙලා තියෙන්නේ? තනිකරම ලැටිස් එක විකෘතියක් වෙලා තියෙනවා. ඔතන මේ ටර්ම්ස් ටික පොඩක් වැදගත්. හරි? බලා ගන්න. ඔය දැන් මෙතන තියෙන්න ඕනේ ප්ලේන් එක නෑනේ. එතකොට ඉතුරු ප්ලේන් එකට අපි කියනවා half plane කියලා. half plane, extra half plane. එතකොට මෙන්න මේ ලයින් එකට කියනවා dislocation line කියලා. dislocation line. එතකොට මෙන්න මේ මාජින් එකෙන් පස්සේනේ මේ විකෘති වෙලා තියෙන්නේ. එතකොට මේ මාජින් එකේ මේ තියෙන ප්ලේන් එකට කියනවා ස්ලිප් ප්ලේන් එක කියලා. ඕක ඔක්කොම දක්වලා තියෙනවා perpendicular to half plane. ඔය ටර්ම් වලට නම් මනන් මතක තියාගන්න වෙනවා. හරි. ඕක තමයි මොකද්ද? edge dislocation එක නේද? අපිට screw dislocation කියන්නේ මොකද්ද කියලා කිව්වේ නැහැ. අවශ්‍ය නැහැ මං හිතන්නේ. මේක දෙක ටයිප් එකක් තියෙනවා කියලා මතක තියාගන්න. edge and screw. ඒ කියන්නේ දෙකම එකට. කියන්නේ යම් කිසි ලැටිස් එකක මෙන්න මේ edge dislocation එකක් වෙනවා. ඒ වගේම screw dislocation එකක් වෙලා තියෙනවා. ඒක mixed type කියලා කියනවා. screw dislocation කියන්නේ මොකද්ද කියලා අපිට නැහැ හරිද? මේක මතක තියාගත්තා. ඉතින් මේ term word ටික මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන තියෙන්න ඕනේ මේක නැහැ. තියෙන්න ඕනේ ප්ලේන් එකක් නැති වෙලා තියෙනවා. ලයින් එකක් දිගේ. හරි. මේ පොඩ්ඩක් කියව ගන්න කියලා. මේකේ වැදගත් කතාවක් තියෙනවා මම කියන්නේ. NASA එකෙන් කියවගත්තද දන්නේ නැහැ මම කියන්නම්. NASA එකේ පරීක්ෂණයක් කරලා තියෙනවා මොකද්ද මේ ඩිස්ලොකේෂන්ස් වලට මේ ඩිෆෙක්ට්ස් වලට ගුරුත්වාකර්ෂණයේ බලපෑම ගැන හොයලා තියෙනවා. ඒගොල්ලන් මේ මැටීරියල්ස් අරන් ගිහිල්ලා මොකද්ද අභ්‍යවකාශ අරන් ගිහිල්ලා පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඒකෙන් හඳුනාගෙන තියෙනවා මේ කියන දේ micro gravity of space reduces defects like dislocations. ස්පේස් එකේ තියෙන ඒ මොකද්ද මයික්‍රෝ ග්‍රැවිටි කියන්නේ මොකද්ද? ග්‍රැවිටි එක අඩුයිනේ. ඒක නිසා ඩිස්ලොකේෂන්ස් අඩු වෙනවා කියන්නේ.
දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මෙහෙ හිතන්නකෝ මම යකඩ වගේ එකක් ද්‍රව කරා කියලා. ද්‍රව කරලා ඒක අපි පරිසර උෂ්ණත්වයට සිසිල් වෙන්න ආරිනවා. අපි මේ සිසිල් වෙන්න ආරියොත් සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට පෘථිවිය මත ඒක ඇතුළේ ඩිස්ලොකේෂන්ස් පොයින්ට් ඩිෆෙක්ට්ස් වගේ දේවල් ඇති වෙනවා. හරිද? ඒක පර්ෆෙක්ට් ලැටිස් එකක් වෙන්නේ. හැබැයි ඒකම අවිල ඔය ද්‍රව යකඩයක අපි අභ්‍යවකාශයට නම් ගිහිල්ලා ඒ සිසිල් වෙන්න ආරියොත් මොකක්ද වෙන්නේ? ඩිෆෙක්ට්ස් ඩිස්ලොකේෂන්ස් නැති තරම්. ඒ කියන්නේ මොකද්ද? ග්‍රැවිටි එකේ බලපෑමක් තියෙනවා. මෙතන අපිට ගන්න තියෙන පොයින්ට් එක මෙච්චරයි. ඩිස්ලොකේෂන් ඇති වෙන එකට ග්‍රැවිටි එක බලපානවා කියන පොයින්ට් එක අපි ඔළුවේ තියාගන්න ඕනේ. හරි. හරි. අපේ අන්තිම කොටසට ඇවිල්ලා තියෙනවා ප්ලේනර් ඩිෆෙක්ට්ස්. අපිට අර බල්ක් ඩිෆෙක්ට්ස් කියන නැහැ හරිද? ප්ලේනර් ඩිෆෙක්ට්ස් කියන්නේ මොකද්ද කියලා බලමු. Grain boundaries are the planar defects found in crystalline materials. මොකක්ද මේ grain boundaries කියන්නේ කියලා අපි බලමු. Solidification of metals. Solidification occurs in 3 stages. මොකද්ද මේ solidification කියන්නේ? මොනාරි ද්‍රවයක් ඝන කරනවා කියන එක. හරි. Nucleation, growth of crystals, formation of grain structure. මේ දැන් මොනාරි යකඩයක් නැත්තම් මොනාරි ලෝහයක් ද්‍රව ආකාරයේ ඉඳලා ඝන වෙද්දී තමයි මෙන්න මේ ඩිෆෙක්ට්ස් ඇති වෙන්නේ. හරිද? මේ ඩිෆෙක්ට්ස් ඇති වෙන එකෙත් මේන් ඩිෆෙක්ට් එකක් විදිහට ග්‍රේන් බවුන්ඩරිස් හඳුනාගෙන තියෙනවා. මේ process එකේදී බලන්න මේක ඇති වෙන විදිහ හරි. ඉස්සෙල්ලම nucleation කියන process එක වෙනවා. ඊට පස්සේ growth of crystals, then formation of grain structure. මේ බලන්න. ඉස්සෙල්ලම දැන් මේ වතුර කිලි තන්නකො නැත්තම්. පොඩියට මේ නියුක්ලයි කියලා කොටසක් තියෙනවා. කොටස් මේ පොඩියට ඝන කොටස් ඇති වෙනවා. හරි. අය වතුරේ කාරම් ෆ්‍රිජ් එකේ දැම්ම කියලා හිතන්නකො. ඒක නැත්තම් දැන් ලෝහය ද්‍රව කියලා හිතන්නකො. සාමාන්‍යයෙන් ද්‍රව ලෝහ ගැන දැන් කතා කරන්නේ. ඒක ඇවිල්ලා තව දුරටත් සිසිල් වෙද්දි මොකක්ද වෙන්නේ? ඒ ඇවිල්ලා ඝන කොටස ලොකු වෙනවා. හරි. මේක තමයි process එක. මේ ඝන කොටස ලොකු වෙනවා. මේ කොටස් මේ ලොකු වෙනවා. මේ ලොකු වෙලා අන්තිමට මෙන්න මේ වගේ දෙයක් ඇති වෙනවා. මේ වගේ ස්ට්‍රක්චර් එකක් තමයි තියෙන්නේ. එතකොට ඔන්න ඔය බවුන්ඩරිස් පේනද? මේ කෑලි එක ඔය එකතු වෙලා ලොකු වෙලා ඔය ඝන උනේ. එතකොට ඔන්න ඔය බවුන්ඩරිස් වලට අපි කියනවා ග්‍රේන් බවුන්ඩරිස් කියලා. ඒ වගේම මෙන්න මේ කොටස් මේ ඝන වෙලා ඔය ලොකු වෙච්ච කොටස් වලට කියනවා ග්‍රේන්ස් කියලා. හරි? ග්‍රේන්ස් කියලා. මේක ස්ටේජ් 1 එක න්යුක්ලියේෂන්. මේක growth of crystals මේක formation of grain structure. මේක ගැන මතක තියාගන්න ඕන දේවල් මොනවද කිව්වොත් මේ ස්ටෙප් 3 මතක තියාගන්න. මොනවායි මෙටල් එකක් solidification එකේදී මොකද්ද මේ ස්ටෙප් 3 කියලා මතක තියාගන්න. ඒ වගේම ඒ වෙද්දි මොකද්ද මේන්ලි ඇති වෙන ඩිෆෙක්ට් එක කියලා මතක තියාගන්න. grain boundaries කියන planar defect එක ඇති වෙනවා. හරිද? grain boundaries කියන planar defect එක ඇති වෙනවා කියලා මතක තියාගන්න. ඒ වගේම මෙන්න මේ අර්ථ දැක්වීම් ටික පොට්ටක් ඔළුවේ තියෙනවා. ඕක තනිකර කෙලින්ම අහලා තිබ්බ මේ MCQ වල. A grain is a group of atoms packed in a particular orientation that is different from that of the neighbor ones. grain එකක් කියන්නේ atoms group of atoms ඒ කියන්නේ pack වෙලා තියෙනවලු orientation එක different වෙනවලු එයාගේ neighbor එක්කනත් එක්ක බලන්න මේ බං. මෙයයි ගත්තු එක වගේ නෑනේ. different orientations වලින් එක පැති වලට හැරිලා ඉන්නේ නේ. එක shape එක පැති. ඒ වගේ අර්ථයක් තමයි මේ grain එකක් කියන එකට දීලා තියෙන්නේ. ඒතර grain boundary එකක් කියන එක මොකක්ද කියලා බලුවොත් the surface that separates two adjacent grains is known as the grain boundary. එක ළඟ තියෙන grains දෙකක් වෙන් කරන boundary එක තමයි grain boundary කියලා තියෙන්නේ. මේක planar defect එකක් කියන එක මතක තියාගන්න. හරි. grain boundary එකක් කියන එක. Grain structure can only be observed through a microscope after careful preparation of samples. මේ grain boundary එකක් වාට දැන් බලන්න ඕනේ කියන්නකෝ. දැන් ඔයා liquid යකඩ ටිකක් අරගෙන ඒක සිසිල් කරා. ඔයාට grain boundary එක වගේ ඇහැට පියවි හැට පේන්නේ නැහැ. ඒක කරන්න ඕනේ ඇවිල්ලා මෙන්න මේ තියෙන ඒ sample එකක් හදලා microscope එකකින් බැලුවොත් තමයි ඔයාට මේ boundary එක පේන්නේ.
මේ ඇවිල්ලා ග්‍රේන්ස්. මේ තමයි බවුන්ඩරිස්. ඒ කියන්නේ ග්‍රේන්ස් වෙන වෙන බවුන්ඩරිස් කියන එක තමයි ගේම් බවුන්ඩරිස් කියන්නේ. හරිද? මම හිතනවා මේ වෙනකන් ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. කවුරුත් එම් ප්‍රශ්නයක් කියලා දෙයක් නම් දැම්මේ නැහැ. ඒ තරමට මම හොඳට උගන්වනවා කියලා හිතන් ඉන්නවා. හරි. 9:06යි වෙලාව. මොනාරි ගැටලුවක් තියෙනවා නම් දාන්න, ප්‍රශ්නයක් තියෙනවා නම්, පැහැදිලි නැති තියෙනවා නම් දාන්න. මම විනාඩි 10ක් වගේ ඉන්නම්. අදට එච්චරයි. මට කියන්න තියෙන්නේ මම අර හදලා බලන්න කියපු ගණන් ටික බලන්න. මගේ නෝට් එක තව එකපාරක් කියවන්න මම ගෲප් එකේ දැන් දාලා තියෙන්නේ. ඒ ටික විතරයි. මම විනාඩි 10ක් වගේ ඉන්නම්. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මයික් අන්මියුට් කරලා බලන්න, අනිත් අයට ලීව් වෙන්න පුළුවන්.